සුබ උත්සාහවන්ත දිනයක් වේවා හැම දිනාටම. අවුරුද්ද ළඟ එනකොට ඔබ ඒ සඳහා පුළුවන් විදිහට ආර්ථික අපහසුතා ඇති මේ අවුරුද්දේ අපි දන්නවා සමහර කෘෂිකාර්මික ජනපදවලට කන්න හරියට අපිට පහුගිය කන්න ගණනාවක්ම හරියට කරගන්න බැරි වුණා. ගම් වතුර වෙන්න පුළුවන්, නායෑම් වෙන්න පුළුවන්, අධික වර්ෂාපතනය වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ නියඟේ වෙන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම කළමනාකරණය කරගත්තොත් තමයි අපිට අවුරුද්දක් එන්නේ. ඒ කොහොම වුණත් ප්‍රශ්න එනකොටනේ අපේ හිත රිදෙන්නේ. එතකොට හිතේ තියෙන දුක ටිකෙන් ටික සමනය කරගන්න, හිතට දැනෙන පීඩනය අවම කරගන්න අපිට දහම ඉබහල් කරගන්න වෙනවා. වෙනදා අවුරුදු වගේ නෙමේ මෙදා අවුරුද්ද, සිංහල දමිළ අවුරුද්ද අපිට පුළුවන් විදිහට අපි කළමනාකරණය කරගමු. ඒ සඳහා දහමේ අස්වැසිල්ල ලබා ගමු. අසපුව ධර්ම සාකච්ඡාවයි මෙතෙන් සිට කොළඹ මැදිරියේ ඉඳන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඔබ සිටින සෑම ස්ථානයකටම ඔබේ හදවතට සමීප වෙමින් මෙලෙසින් ආරම්භ කරන්න. අද අසපුව ධර්ම සාකච්ඡාවට වැඩම කර සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගන්න සූදානම්. ඔබ හොඳින් නම කියූ සැනින් දන්න දෙරණට හුරු පුරුදු හඬක්, දෙරණ රේඩියෝවේ ආගමික වැඩසටහන්, විශේෂයෙන්ම අසපුව පොදා සෑම සජීවී කාශයකදීම ධර්මය තුලින් ජීවිතය දකින්නට ඔබට ධර්ම කරුණු කාරණා විග්‍රහ කර දෙන නෙළුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේ විහාරාධිපති ගාල්ල හිණදුම ශ්‍රී සාසනෝදයාරාම මහ විහාරවාසී ජාතික ඉද්දමල් පූජාවේ නිර්මාතෘයන් වහන්සේ වන පූජ්‍යපාද ශාස්ත්‍රවේදී සද්ධර්ම වාගීශ්වර කඩහිංගල විනීත ස්වාමීන් වහන්සේව මා ඉතාමත් ගෞරවපූර්වකව දෙරණ ප්‍රධාන මැදිරි සංකීර්ණයට පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ගයන් මහත්තයා. අපේ හාමුදුරුවනේ අද අප්‍රේල් 12 වෙනිදානේ. නොයෙකුත් දේවල් හිතේ තියාගෙන හිතේ දරාගෙන මේ අවුරුද්දට ලකලෑස්ති වෙනම ඇති. හැමදාම වගේ අපි අවුරුදු සමරන්න ඕනේ, අවුරුදු කන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේවා චාරිත්‍ර, මේවා සම්ප්‍රදායන්. අපි කිසිම වෙලාවක මුදල් මත මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අපි මුදල් තිබුණද නැද්ද කියන කාරණාව මත අතහරින්න හොඳ නැහැ. මේ අපේ සම්ප්‍රදායන් චාරිත්‍ර. ඉතින් ඒ නිසා හෙළ සිරිතට නැකතට අපි මේ සම්ප්‍රදායන් චාරිත්‍ර අපි ඉටු කළ යුතුයි. ඊට කලින් මුලින්ම හඳුනා ගන්න ඕනේ මිනිස්සු විදිහට ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නවලට හිත හදාගන්න. මේ අවුරුද්දේ නැකත කොහොම වුණත් මොන වෙලාවට තිබුණත් හිත තමයි ප්‍රබල වෙන්නේ. ඔය හිත ප්‍රබල කරගන්න නම් දහමේ අස්වැසිල්ල අවශ්‍යයි. ඒ නිසා අපේ හාමුදුරනේ මෙදා අවුරුද්ද වෙන්න පුළුවන්. උදා වෙන 20යි 27 අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ සිංහල දමිළ අලුත් අවුරුද්ද අපිට සමරන්න පුළුවන් වේද නැද්ද කියලාවත් අපි දන්නේ අවිනිශ්චිතයි. මේ අවිනිශ්චිත කාලයක් තුල හැම දෙයක්ම හිතින් මුහුණ දෙන්න පුළුවන් විදිහට හිත හදාගන්න පුළුවන් නම් අන්න එතන තමයි බුදුදහම තියෙන්නේ. ඒ නිසා අපේ හාමුදුරනේ හැම අවුරුද්දකම මේ අපි හිතන්නේ නැති දේවල් සිද්ධ වුණාම මේවා දකින්න පුරුදු වෙන්න ඕනේ බෞද්ධයා. කොයි විදිහටද? තෙරුවන් සරණයි ගයන් මහත්තයා. ඒ වගේම FM දෙරණ අසපුව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි, හැම දිනාටම ලබන්නා වූ සුබ නව වසර නිරෝගිමත් නව වසරක් වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ගයන් මහත්තයා, අවුරුද්ද අපි අවුරුද්දකට අවුරුදු කීපයක් සමරනවනේ. ජනවාරි 1 වෙනිදාත් අපි අවුරුද්දක් කියලා සමරනවා. ඒ වගේම අප්‍රේල් මාසෙත් අපි අවුරුද්දක් සමරනවා. එතකොට මේ අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා තමයි අපි සඳහන් කරන්නේ. එහි තියෙන නැගත් චාරිත්‍ර සහ අපේ වැඩ කටයුතු ආරම්භ කරන කාල සීමාව හැටියට මේ අවුරුද්ද පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ගයන් මහත්තයා, අවුරුද්ද ගැන අපි හරියටම දැනගත්තොත් අවුරු ගිරිනිල්ල සකිනුබ දන්නවාද, බොරලු පෙරලිල්ල සකිනුබ දන්නවද, කලපු නැලවිල්ල සකිනුබ දන්නවාද, අවුරු මංගල්‍ය සකිනුබ දන්නවාද. මේ අවුරුදු මංගල්‍ය කියන එක දන්නවද කියලා මේ ප්‍රශ්නකින් අහන්නේ. අවුරු ගිරි නිල්ල සකිනුබ දන්නවද, බොරලු පෙරලිල්ල සකිනුබ දන්නවද, කලපු නැලවිල්ල සකිනුබ දන්නවද, අවුරු මංගල්‍ය සකිනුබ දන්නවද? ඒකට උත්තරයක් දෙනවා මේ කවියෙන්ම ගයන් මහත්තයා. අවර ගිරි නිල්ල
ඉඳි කටු ඇමිනිල්ල බොරලු පෙරලිල්ල නගුලෙන් හැරවිල්ල කලපු නැලවිල්ල පාරුව පැදවිල්ල අවුරු මංගල්ල සූරිය සෙලවිල්ල මේකෙන් කියනවා අවුරු ගිරි නිල්ල ඉදිකටු ඇමිනෙල්ල. ඉදිකට යමුනෝ කියලා කියන්නේ අපි අර කියනෝනේ ගයන් මහත්තයා මේ පානාහිය හානාඩ හැරෙන්දෙනී කියලා. එතකොට කුඹුරු හාන වෙලාවට එහෙම. එතකොට මේ අවර ගිර නිල්ල ඉදිකටු ඇමිනිල්ල කියලා කියන්නේ අර ගවයෝ දෙදෙනාගේ කරේ නගුල බඳින එකට කියනවා. බොරලු පෙරලිල්ල නගුලෙන් හැරවිල්ල. එතකොට අර ගවයෝ දෙන්න යනකොට නගුලට පස් ටික පෙරලෙනවනේ. කලපු නැලවිල්ල පාරුව පැදවිල්ල අවුරු මංගල්‍ය සූරිය මංගල්‍ය. මේ අවුරුද්ද කියලා කියන්නේ නැත්නම් අවුරු කියලා සඳහන් කරන්නේ සූරිය මංගල්‍යයට. සූර්යා මීන රාශියේ සිට මේස රාශිය දක්වා ගමන් කරන ස්වභාවයට අපි කියනවා අවුරුද්ද කියලා. එතකොට මේ අලුත් අවුරුද්ද කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට ගයන් මහත්තයා අලුත් අවුරුද්දක් ලැබෙන්නේ දැන් අපි බක්මහ කියලා සඳහන් කරනවා. එතකොට බක්මහ කියලා කියන්නේ අපේ ශාස්ත්‍රීයත්වයේ පිළිබඳව සඳහන් කරනවා. එතකොට ගොවිතැන් කරලා අටුකොටු සරු කරගෙන ඒ වගේම ඒ කුඹුරු කපාගෙන අපේ තිබුණ ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කියලා ගොවිතැන් දෙකක් තිබුණා. ඉතින් අපි ගොවිතැන් කරනකොට ගොඩ ගොවිතැන තුලත් අපි නොයෙක් සහල් වර්ග LV මේ වගේ වී වර්ග වපුරනවා. ඒ වගේම මඩ ගොවිතැන තුලත් ඒ වගේ මේ සියලු භෝග අස්වැන්න නෙලාගෙන අපි අටුකොටු පුරවා ගැනීම එතන ඉඳලා එක කොටසක තිබිච්ච නිෂ්පාදනය නතර කරලා අනිත් නිෂ්පාදනය අලුතින් ආරම්භ කරන කාලයට අපි කියනවා මේ අලුත් අවුරුද්ද කියලා අපි සඳහන් කරනවා. දැන් නිෂ්පාදන ආර්ථිකයක් නේ අපිට තියෙන්නේ. ඒක නිසා කලින් නිෂ්පාදනය කරපුවා ගබඩා කරගෙන අලුතින් නිෂ්පාදනය කරන්නට තමයි දැන් මේ කාල සීමාවේ ඉඳලා යලමහ කියලා අපිට කන්න දෙකක් තියෙනවනේ. ඒ යලමහ කියන කන්න දෙක පටන් ගන්නෙ මෙන්න මේ සූර්යාගේ හිරු ආලෝකය අපිට වැටුණට පස්සේදී ඒ ගහකොළවලට ඒ වගේම භෝග වගාවලට ඒ සූර්යාලෝකයත් එක්ක තමයි ඒවයි භෝග පළදරන්නේ. ඒ වගේ දේවල් සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේකට තමයි අපි අලුත් අවුරුද්ද ලබනවා කියලා සඳහන් කරන්නේ. කියන්නේ අටුකුට පුරවගෙන ඒ වගේම නැවත දෙවෙනි නිෂ්පාදනය කරා අපි යන්න හදන අවස්ථාවට අවුරුද්ද කියලා කියනවා. එතකොට ගයන් මහත්තයා මේ අපි කතා කරනවා දැන් නැගත් චාරිත්‍ර පිළිබඳව සහ තියුණා. දැන් අපි ගිය අවුරුද්ද ගත්තත් නැගත්වල ප්‍රශ්න ටිකක් තිබුණා. ඉතින් නැගත් ටික සකස් කරගන්න අපේ ජ්‍යොතිෂඥයෝ විශේෂයෙන්ම මේක සංස්කෘතික මංගල්‍යයක්නේ. මේක සංස්කෘතික මංගල්‍යයක් නිසා ඉතින් සංස්කෘතික අමාත්‍යාංශයකුත් අපේ රටේ තියෙනවා. ඉතින් ඒකට ගැළපෙන ආකාරයට මේ ජ්‍යොතිෂය කියන එක භාවිතා කරලා මේ සකස් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. නැගතකට වැඩ කරන එක හොඳයි. චාරිත්‍රයක් කරන එක හොඳයි. මුළු රටක් එකපාරට වැඩ කරන එක හොඳයි. ඉතින් ගයන් මහත්තයා මේ අවුරුදු චාරිත්‍රවල තියෙන පළවෙනිම චාරිත්‍රය තමයි අපි ඔය කියන්නේ මේ ඔය නැගත් සීට්ටුව කියලා අපි සඳහන් කරනවා. නැගත් බලන එක තමයි අලුත් අවුරුද්දේ පළවෙනි චාරිත්‍රය. එතකොට අපි රටකට ලෝකයකට යම් නැගතක් හදනවා කියලා කියන්නේ දැන් සූර්යා එක්ක අපි ගනුදෙනු කරනනම් ඉරත් එක්ක හඳත් එක්ක මේවත් එක්ක අපි ගනුදෙනු කරනවා නම් ලෝකෙටම කාට හරි එක නැගතක් හදන්න පුළුවන් කියලා කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් ගයන් මහත්තයා. දැන් හිරු එළිය කියලා කියන්නේ එක කොටසකට හිරු පායන්න පුළුවන් අනිත් කොටසේ හිරු අඳුරු වෙන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. ඒ වගේම අපේ රට ගත්තත් හිරසේවය බැලුවොත් එහෙම අපි දැන් දකුණට හිර පායන වෙලාවට නෙවෙයි උතුරට හිර පායන. ඉතින් අපි ගත්තොත් උතුරට මුලින්ම හිර පායලා තමයි දකුණට ඊට පස්සේ ඉරු එළිය වැටෙන්නේ. ඒක සමහර ලාවට තප්පර ගානක විනාඩි ගානක වෙනසක් වෙන්න පුළුවන්. එතකොට තමයි අර උපන් වෙලාවට අනුව ඒ නැගත් හදනවා. දැන් එතකොට ගයන් මහත්තයා ඉස්සර කාලේ තිබුණේ ගමේ හිටියා පංච පුජ්‍යල මණ්ඩලයක්. එහෙමයි. ඒක සය පුජ්‍යලය මණ්ඩලයක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා විද්වත් කමිටුව කියලා. එතකොට තනියෙන් නෙවෙයි නැගත්‍රාල කියලා වෙනම එක්කෙනෙක් හිටියා. ඒ නැගත්‍රාල එකතු වෙනවා ගමරාලත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ගමරාල එකතු වෙනවා වෙදරාලත් එක්ක. ඊළඟට වෙදරාල එකතු වෙනවා දැනමුතුරාල කියලා තව කෙනෙක් හිටියා මුළු ගමේම තොරතුරු දන්න කෙනෙක්. ඊළඟට එකතු වෙනවා ගොවිරාල. ගොවිරාල කියන්නේ ගම්පතියා. එතකොට ගමරාලයි නැගත්‍රාලයි වෙදරාලයි දැනමුතුරාලයි ගොවිරාලයි කියන මේ පස් දෙනා පන්සලේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙනවා. උන්වහන්සේගේ අනුශාසනා පරිදි මේ නැගත්
සීට්ටුව සකස් කරනවා. ඒක සකස් කරලා අර නැගත්‍රාලගේ නිවසේ තමයි තියෙන්නේ. එතකොට එයා මොකද කරන්නේ? එයා ළඟට යන්න ඕන නැගත්‍රාල ළඟට තෑගි බෝගත් අරගෙන ගමේ අය ගිහිල්ලා නැගත් සීට්ටුව අරගෙන එන්න ඕන. එතකොට රටකට එක වෙලාවක නැගත හදන එකට වඩා ඒ ගම ඇතුලේ ඒ නැගත හදන එක තමයි sannivedanaya කරන්නේ. ඊට පස්සේ අර නැගත්‍රාල හදන නැගත දෙනවා නැගත් සීට්ටුව මුලින්ම පන්සලට ලබා දෙනවා. එතකොට ඒ අදාළ වෙලාවට පන්සලේ ගන්ටාරේ නාද කරනවා. ඒ ගන්ටාර නාද කිරීමත් එක්කම ඒ ගමේම නැගත් චාරිත්‍ර ටික සිද්ධ කරනවා. දැන් මේ වගේ sannivedanaya කරන්න ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා මේ වගේ තිබුණේ නැහැනේ. එතකොට අර පන්සලෙන් හරියට නාද කරනකොට ගන්ටාරේ ඒ නාද කිරිල්ලත් එක්ක ගමේ අය එකට එකතු වෙලා නැගත් චාරිත්‍ර කරනවා. එතකොට මේ පංචපූජ්‍යල මණ්ඩලය නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ සංස්කෘතික උත්සවය සිද්ධ කරන්නට නැගත් චීට්ටු හදනවා. පළවෙනි චාරිත්‍රය හැටියට. ඒක නිසා වර්තමානයේ අපිට දැන් ලැබිලා තියෙන නැගත් ටික ඒ නැගතට අපි මේ වැඩ කටයුතු ආරම්භ කරන එක ඉතාමත්ම වැදගත්. මේ හැම චාරිත්‍රයක් ඇතුළෙම තියෙනවා වැදගත් පණිවිඩයක්. ඒක තමයි ආදි සිංහලේ මුතුන් මිත්තු. ඒ වගේම ආදි මේ රට තුල මුතුන් මිත්තු, ගැමියෝ, ගොවියෝ, ඒ වගේම මේකට ඉන්න මහා මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ගමක වැඩ කරන අය පිළිබඳව අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට එක එක රාළලා ඉන්නෝනේ නේද? දැන් සමහරලාට පිහි ටික මදින කෙනා ඉන්නවා. ඊළඟට අඬබෙර ගහන කෙනා ඉන්නවා. ඒ වගේ හැමෝම ඉන්නවා. ඊළඟට සමහරලාට ගමක වින්නඹු අම්බා ඉන්නවා. එතන මේගොල්ලෝ ඔක්කොම මුණ ගැහිලා මේගොල්ලන්ගෙන් ඒ අවශ්‍ය කරන ටික ඒගොල්ලන්ට චාරිත්‍ර ඉස්ස කරලා තමයි අපි ඊළඟ වැඩ ටික පටන් ගන්න. ඒ නිසා ලංකාව ඒ පැරණි ක්‍රමවේද මගින් හැමෝටම ගරු කරලා ඉරට හඳට ඒ වගේම තමන් කපන පිහියට නේද ඔයන වෑයට මේ සියලු දේවල් වලට ගරු කිරීමක් කරලා තමයි සමහරලාට මිරිස් ගලට වෙන්න පුළුවන්, වංගෙඩියට වෙන්න පුළුවන්, මෝල් ගහට වෙන්න පුළුවන්, ලිපට වෙන්න පුළුවන්, මේ වතුර කල ගෙඩියට වෙන්න පුළුවන්, හැම දෙයකම ලිඳට මේ සියලු දෙයකම චාරිත්‍ර සිද්ධ කරලා වැඩ අලුතින් පටන් ගන්න, අලුතෙන් නිෂ්පාදනය කරන්න පටන් ගන්න එකට තමයි අපි සිංහල අලුත් අවුරුද්ද කියලා සඳහන් කරන්නේ. එම අපේ හඳුරන්නේ අසපුව ධර්ම සාකච්ඡාවෙන් අවුරුද්ද බෞද්ධයෙක් විදිහට මොන විදිහටද දකින්න ඕනේ, ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ කොහොමද? ප්‍රශ්න එන්න තමයි අපිට ලේසි වෙන්නේ මේ හැම දෙයක්ම හරියට දකින්න සහ අපි මෝහත් වෙනවා. මිනිස්සෙක් විදිහට අපිට මේ වැඩ කටයුතු කරගන්න මේ ප්‍රශ්න ටික ආපුවම තමයි, මේ පීඩනය ආපුවම තමයි ඒ පීඩනය මතින්ම අපට නැගිටින්න හැකියාවක් තියෙන්නේ. දැන් මේ වෙලාවේ අපේ හාමුදුරනේ මේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔබට ඕනෑම ගුවන්විදුලි නාලිකාවකින්, FM දෙරණින්, TV දෙරණින් වගේම ඕනෑම මාධ්‍ය ආයතනකින්, සමාජ මාධ්‍ය හරහා නැකත් ටික නැකත් කරන විදිහ, මේ චාරිත්‍ර පටන් ගත්ත විදිහ, සම්ප්‍රදායන් පැවතගෙන එන විදිහ, මේ හැම දෙයක් ගැනම ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න වුණාමනේ ආගම දහම තව තව අපිට සමීප වෙන්නේ. මෙන්න මෙතන බුදුදහම අතිශයින් වැදගත් වෙනවා. දැන් අපේ හාමුදුරනේ මේ බුදුහාමුදුරන්ගේ බෞද්ධ දර්ශනය ඇතුලේ බණ අහන්න කෙනෙක් ආවත් ඒ කෙනාගේ කුස පුරවලා තමයි ඊළඟට හිත පුරවන්නේ. දහමෙන් අපේ බුදුහාමුදුරුවෝ ලස්සන තැනකට මේ දහම අරන් එන්නේ. ඒ නිසා අපේ හාමුදුරුවනේ අපි දන්නවා අවුරුද්දට හැමෝම යන්න හදන්නේ ගෙදරටනේ, ගමටනේ. එතකොට මේ ගම කියන සංකල්පය මුළු ලෝකෙටම විහිදෙන චාරිත්‍ර වාරිත්‍ර මේ සම්ප්‍රදායන් අතර විහිදෙන තැනක් තමයි ගම. අපි අපේ ගමට පුදුමාකාර ආදරයක් තියෙනවා. ගමත් එක්ක මතකයක් තියෙනවා. ඒ නිසා දහම තුලත් ගම කියන කාරණාව ඇතුලේ ගම හැදෙන්න පන්සල හැදෙන්න ඕනේ, පන්සල හැදෙන්න ගම හැදෙන්න ඕනේ. මෙන්න මේ ගමයි පන්සලයි වැබයි දාගෙබයි මෙන්න මේ සංකල්පය ඇතුලේ මේ බෞද්ධයන්ගේ හැම දෙයක්ම කැරකෙන්නේ මෙන්න මේ ගම කියන චක්‍රය වටා. ඒ නිසා අවුරුද්දකට සැරයක් ගමට ගියත් මේ මනසින් අපි ආපස්සට යන්න හදන කාලයක් මේ අවුරුද්ද කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේ කවදාවත් අපි මනසින් ආපස්සට යන්න හදන කාලවල හරි අඩුයි. ඒ නිසා අපි හඳුනේ මම හරි කැමති මේ ගමත් එක්ක තියෙන බැඳීම මතුවෙන මෝදු වෙන අප්‍රේල් මාසේ, මේ බක් මාසේ ගම තමයි කොතන ගියත්, ලෝකේ මොන රටක හිටියත්, මොන තැනක හිටියත් මතකය අපිට රීෆ්‍රෙෂ් කරගන්න පුළුවන් තැනක්. ඒ නිසා අපේ හඳුනේ මෙන්න මේ සංකල්පය මුළු ලෝකයකට පෙන්වා දෙන්න පුළුවන් බුදුදහමත් එක්ක. මම හිතනවා මේකට මේ කාලේ තමයි හොඳම කාලේ කියලා අපේ හඳුරන්නේ. අනිවාර්යයෙන්ම ගයන් මහත්තයා. මේ ගම දැන් ගමක් තියෙනවා, නගරයක් තියෙනවා. එහෙමයි. එතකොට අපි මේ සංවේදන ජාලයේ ওই දෙකටම නෑ. හැබැයි ගමෙන් තමයි මේක පටන් ගන්න. ඒකම අර එක වෙලාවක රටකට නැගත් හදන එකේ
යම් ඒ පොඩි අවුල් තියෙන්න පුළුවන්. මොකද පළාත් අනුව ඉර පායන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේක බලන්න කොච්චර ලස්සන සංකල්පයක්ද නැගත්‍රාල ගම ඇතුළට නැගත හදන්නේ. ඒක සාමාන්‍ය මට්ටමේ මේ ගමට ඉර පායන්න මේ වෙලාවට. ඒක ගයන් මහත්තයාම ඒක ගමේ ඉපදුනා නම් අපේ කේන්දරේ මෙන්න උපන් වෙලාව කියන එකක් දානවා. ඒ දාන වෙලාව අර ඉර පායන එකත් එක්ක ඉරත් එක්කනේ මේ ඔක්කොම සිදුවීම් ටික ඉර තාරකා මේවත් එක්ක තමයි සිදුවීම් ටික තියෙන්නේ. එතකොට දැන් අපි මේ ගම කියන එක ගත්තොත් එහෙම ගම කියලා කියන්නේ අතිශයම පෝසත් තැනක්නේ. දැන් ගයන් මහත්තයා නගරය නෙවෙයි කලින් පෝසත්. ගමයි පෝසත්. අඩුකොට්ටු සරු වෙන්නේ, කුඹුරු ටික වගා කරන්නේ, හේන්ගොවි තැන සිද්ධ කරන්නේ, පැල අටවන්නේ, ඒ වගේම ඒ සියලු දේවල් නේද? ගඟ ගලා බසින්නේ, ඇලවේලි ගලා බසින්නේ, වැව තියෙන්නේ නගරේ නෙවෙයි ගමේ. එතකොට මේ සියලු අවුරුදු චාරිත්‍ර ටික සිද්ධ වෙන්නේ සමහරවිට ලිඳ තියෙන්නේ ගමේ. ඒ වගේම තමයි වැව තියෙන ගමේ. ගඟ තියෙන්නේ ගමේ. එතකොට ඒ ගඟ නගරයත් පසු කරගෙන ගලාගෙන යනවා. වැඩිපුර යන්නේ අර වගේ තැන්වල. එතකොට සස්ත්‍රීකම තැන, ලස්සනම තැන, සුන්දර නේද? පීල්ල තියෙන්නේ, ඇල්ල ගලන්නේ, දියඇලි වැටෙන්නේ ගමේ. ළමා කාලේ ගෙවුනේ ගමේ. තරුණ කාලේ ගෙවුනේ ගමේ. අර තියෙනෝනේ පසු කරමින් මහා කඳු වැටි, පෝවිටි, පාළු සොහොන් පිටි, රබර් වැටි, බඩ වැටි නේද? ගල් මුල් වල පය පැටලි වැටි බලන්නකො කොච්චර සුන්දරත්වයක් ඒ ගම ඇතුලේ තියෙනවද? එතකොට දැන් අපි මෙහෙම ඇහුවොත් දැන් අවුරුද්දට හැමෝම ගමේ යනෝනේ. එහෙමයි. දැන් වෙසක් තියෙන්නේ කොහෙද? වෙසක් තියෙන්නේ කොළඹ. එහෙමයි. නේද? අවුරුදු ගමේ වෙසක් කොළඹ කොහොමද එහෙම වෙන්නේ? ඒකනේ ප්‍රශ්නේ නේද? අවුරුදු තියෙන්නේ ගමේ නම් වෙසක් කොහොමද කොළඹ තියෙන්නේ? එතකොට ගමේ හැමෝම කොළඹ ඉන්නවා කියන එකනේ තියෙන්නේ. ගමේ හැමෝම අනුරාධපුර, කුරුණෑගල, ගාල්ල, මාතර මේවා ඉන්නවයි කියලානේ අපි දන්නේ නගරයට. නමුත් ඒ සියලු නිෂ්පාදන සියල්ල එන්නේ ගමේ. හැබැයි දැන් අර පෙර වගේ දැන් අපි ඉස්සර ගත්තොත් එහෙම අපේ ආර්ථිකය ටිකක් වෙනස්නේ නේද? භෝග එක්ක අපේ තිබුණේ ආර්ථිකය. දැන් තියෙන්නේ විවෘත ආර්ථිකයත් එක්ක තමයි මේ අපේ සියල්ල ගැට ගහිලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට අපි ගම දැන් ඉස්සර වගේ නෙවෙයි. ගමේ ගොඩක් අය ගමේ නැහැ. පාසල් වලට ළමයි දාගන්න, රස්සාවල් කරන්න, රැකිරක්ෂාවල් වලට පහසුකම් ඇති කරගන්න සහ නොයිකුත් දේවල් ඊළඟට නිකන් ගමේ ඉන්නවේ කොහම නිකන් ගතියකුත් නැහැ වගේ නේ ගොඩක් අයට. ඒ නිසා නගරෙක ඉන්නවේ කුවට පස්සේ මහා අමුතු එකක් තියෙනවා පහසුකම් සඳහා. එතකොට මේ සියලු පහසුකම් ටික ලබා ගැනීම සඳහා සහ අර වගේ අත්‍යවශ්‍ය කාරණා වලට දැන් ඔක්කොම නගරයට ගොනු වෙලා ඉන්නේ. එතකොට ගම මතක් වෙනවා. ආච්චි ගමේ, සීයා ගමේ නේද? සමහර ලාවට ඉගෙන ගත්තේ නැති වුණාට මනුස්සකම හිත තුල රැඳිච්ච ගොඩක් අය ගමේ නේද? කොස්ගහ ගමේ, දෙල්ගහ ගමේ, ඇල ගමේ, දොළ ගමේ මේ සියල්ල තියෙන කුඹුරු ටික වෙල්ලාය මැද තියෙන ගෙදර නේද? ඊළඟට අපි ගෑස් එක සමහර ලාකට පාවිච්චි නොකර දරලිපේ වියන කෑම ටිකක් කන්න පුළුවන් අම්මා ගෙදර ඉන්නවා. මේ වගේ අමුතු සංකල්ප ටිකක් තියෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් මුලින් පන්සිල් ගත්තේ, පන්සලට ගියේ, සිල් සමාදන් වුණේ, දහම් පාසලේ කතා කරේ. මේ ඔක්කොම බලන්න එක දවසක යන්න පුළුවන් ගමට. ඕන් අප්‍රේල් මාසේ වෙනකොට අපි මොකද කරන්නේ? ගමට යනවා. හැබැයි මතක තියාගන්න ඕන ගමට යන්න පුළුවන් අයත් මේ කාලේ ඉන්නවා, ගමට යන්න බැරි අයත් මේ කාලේ ඉන්නවා. ඒක නිසා ඒ අයට සමහරක් වෙලාවට මේ පවතින ආර්ථිකයේ පසුගිය කාල සීමාවත් එක්ක, මේ දිට්ටාසුලි කුණාටුවත් එක්ක, ඒ වගේම විශේෂයෙන්ම මැද පෙරදිග මේ යුද ගැටුම් එක්ක මේවත් එක්ක මිනිස්සුන්ගේ ආර්ථිකයේ සෑහෙන දුරට වෙනස් වුණා. මාසේ පඩිය ගන්න මිනිස්සෙක් මාසෙකට පඩියක් ගත්ත මිනිස්සෙකුට දැන් හම්බෙන්නේ මාසෙට පඩි භාගයයි. පඩියකින් කරපුව පඩි භාගකින් අපිට කරන්න දැන් බෑ. ඒක තමයි ඇත්ත. සමහර ලාවට රෙදි කෑල්ලක් අම්මට තාත්තට ගෙනියන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ආහාර ටිකක් අරගෙන යන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා අපි මේ අවුරුද්දට එන්නේ නෑ ගෙදර කියලා කියනකොට සමහර වෙලාවට අම්මා තාත්තා තාමත් ඇස් නිලංකාර කර ඇස් පොඩි කර නේද? ඇස් ඉස්සරහා උස්සලා බල පාර දිහා බලන් ඉන්න පුළුවන්. දුව එනකන්, පුතා එනකන්, ඒගොල්ලන්ගේ පවුලේ එනකන්, මුණුපුරු මිනිපුරා එනකන් බලන් ඉන්න පුළුවන් පවුල් පිටේ. නමුත් මේ පාර නම් එච්චර එහෙම කරන්න තරම් ලොකු ශක්තියක් ගොඩක් මිනිසුන්ට නැහැ. නමුත් පුළුවන් නම් නොයා ඉන්නත් එපා. නොයා ඉන්න එපා වගේම යනකොට අතවනවන ගමේ ඉන්න නම් එපා. දැන් අපිට ඉස්සර වගේ ගම ඇතුළේ එක කරගන්න බෑ. සංග්‍රහශීලීත්වය, සෝදශීලීත්වය සියල්ල ගම ඇතුළෙන් අපිට දෙන්න පුළුවන්. මං කිව්වේ ගායන මහත්තයා එක පවුලක දරුවෝ 4 දෙනෙක් හිටියනම් 3 දෙනෙක් දැන් නගරෙට ගිහිල්ලා. එක්කෙනයි ගෙදර ඉන්නේ. සමහරවිට මල්ලි ඉතුරුණයි කියමුකෝ. සමහරවිට නංගි ඉතුරුණයි කියමුකෝ. අපිත් පවුල් 3ම අරගෙදරට ගියොත් එහෙම අර පවුලට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ගැටලුවක් වෙනවා. ඒ නිසා හිස් අතින් යන්න එපා.
හිස් අතින් නොයා පුළුවන් නම් යන තැනට ඒ ටික අරගෙන එන්න. දින ගාන ගත කරනවා නම් ඒ දින ගාන ගත කරන තැනට පරිසරයේ ගම ඇතුලෙන් අපිට දෙන්න පුළුවන්. ලිඳේ වතුර ටික දෙන්න පුළුවන්. දොලේ ගඟේ ඇලේ වතුර ටික අපිට දෙන්න පුළුවන්. දිය ඇල්ලෙන් අපිට නාන්න දෙන්න පුළුවන්. නේද? ඒ ගස් වටා එතුණු පරිසරෙත් එක්ක අපිට ගමේ තියෙන ඉඩමේ ඒ වගේම ඒ තියෙන පරිසරය අපිට දෙන්න පුළුවන්. නමුත් දැන් ගම ටිකක් දුප්පත්. ඒ ආර්ථිකය අපිට ගම ඇතුලේ ගොඩක් ගොඩනගා ගන්න බෑ. නමුත් ඒ ආර්ථිකය සකස් කරගත්තු අයට ගමට යන්න පුළුවන්. ඒ නිසා ඒ හොඳම තැන ඒ තැනට ගිහිල්ලා නිවාඩුවක් ගත කරනවා නම් ඒ නිවාඩුව ගත කරමු. හැබැයි ඒ ගම ඇතුලේ ඉන්න මිනිස්සු පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කරමු. ඒ කටයුතු කිරීම තමයි මම හිතන්නේ මේ සිංහල අලුත් අවුරුද්දේ අපි දැන ඇඳිනගෙන අපි යනවා. අපිට ඔන්චිල්ලාවක් පදින්න උනත් නේද? ඒ වගේම වෙනත් ක්‍රීඩාවක් කරන්න උනත් ගමේ අය අපිට දැන් අපි සමහර වෙලාවට මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම එක පිට්ටනිය ක්‍රිකට් ගහන්න පුළුවන්. සිංහල අලුත් අවුරුද්දට ඒ ගහන ක්‍රීඩකයෝ 11 දෙනා 15 දෙනා අවුරුදු සමරන්නේ නෑ ගායන් මහත්. ඒගොල්ලෝ සමරන්නේ එකිනෙක කෙනා ගෙවල් වල ගිහිල්ලා. තමන්ගේ ගමට ගිහිල්ලා. ඒක තමයි මේ අවුරුදු කියලා කියන්නේ. ඒ නිසා ඒ දෙක දැන් මොකද මම මේ විදියට අද මම කියන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පෙර කරපු විදියට දැන් වෙන්නෙත් නැහැ. ඒ තියෙන ආකල්ප ටිකක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ තියෙන සම්ප්‍රදාය ටිකක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ තියෙන ක්‍රීඩා ටිකක් නෙමෙයි දැන් අවුරුදු උත්සවවල තියෙන්නේ. ඒවා සාම්ප්‍රදායිකව වෙනස් වෙලා ගිහිල්ලා. ඒ වෙනසට භාජනය වෙලා තමයි මේ වෙන්නේ. නමුත් අපි මේ ටික කළමනාකරණය කරගෙන අවශ්‍ය දේ දීලා අනවශ්‍ය දේ ඉවත් කරලා මේක ගන්න පුළුවන් නම් මම හිතනවා හරි වටිනාම තැනක්. එම පැහැඳුරන්නේ. මැෂින් නම් රීස්ටාර්ට් කරන්න පුළුවන්. රීෆ්‍රෙෂ් කරන්න පුළුවන්. හැබැයි මේ මිනිස්යා නැමති සත්වයා ගොඩනගන්න නැවත අතීත මතකවලට අරගෙන ගිහිල්ලා සුන්දර ළමා කාලයට ගිහිල්ලා සුන්දර ගමට ගිහිල්ලා ඒ දේවල් අත්විඳලා එන්න හම්බෙන කාලයක් සබාදහමත් එක්ක ගනුදෙනු කරන්න හම්බෙන කාලයක් තමයි බක් මාසය කියලා කියන්නේ. දැන් එතකොට බෝසත් අවදියේ ඉඳන් අපි දන්නවා බෝසත් කතාවල බෝසතරන් වහන්සේගේ මේ බෞද්ධ සංකල්පය ඇතුලේ හැම කතාවක්ම ගොඩාක් වෙලාවට පටන් ගන්න ගමෙන්. ඒ නිසායි මම ගමට යන්න තීරණය කරේ. හැබැයි වෙනදා වගේ නෙමෙයි මේ ගෙවුණු 2025 24 ඒ වගේම 2023 2022 2020 ඉඳන් 2026 දක්වා අපි ආපස්සට ගියපුවාම අපිට උන කරදර අනන්තයි අප්‍රමාණයි. ඒ වගේ වැඩිපුරම පීඩනයක් දැනුණ පැත්තක් තමයි මේ කන්න ටික හරියට කරගන්න බැරි වුණ අපේ ගොවි මහත්තු. ඉතින් කන්නේ හරියට වගා කරොත් අපේ ගොවි මහත්තුරු ගෙදර ඉන්න අම්මා අප්පච්චි මුළු ගමකට රටකට කන්න දෙන විදිහ බලා ගන්න පුළුවන් වෙසක් මාසේ පොසොන් මාසේ එද්දි. හැබැයි මෙදා අවුරුද්දේ ඔබ මේ හැම මිනිස්සෙකගෙම ඔබ යන්න ඉන්න නෑදෑ ගෙවල් වල ඉන්න මානසික මට්ටම ඔබ කියවා ගත යුතුයි. මෙන්න මෙතෙන්ට බුදුදහම හරිම වැදගත්. ඒ නිසා අපි දින 2ක් ගත කරනවද දින 3ක් ගත කරනවද ඒ ගෙදරට යද්දි උයා පිහා ගන්න අවශ්‍ය කරන දේවල් අපි අරගෙන යන්න පුරුදු වෙන සමාජයක් අපි ගොඩනගා ගන්න ඕනේ මේ ප්‍රශ්න ටික එහෙ මෙහෙ වෙනකන්. අන්න එතෙන්ට බුදුදහම හරි වැදගත්. මොකද අපි යන්න ඉන්න තැනට අවශ්‍ය කරන දේවල් අරගෙන යනවා. මොකද වෙනදා මුළු නෑදෑ සියලු දෙනාටම කන්න බොන්න දුන්න තැන ගම වෙන්න පුළුවන්. හැබැයි ඒ අටුකුටු ටික වෙනදා වගේ මෙදා පාර පිරලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට නෑදෑයේ කෙනවා කියලා කියද්දී දෙනෙන පීඩනය මොකද ඒ Tamanට තිබිලා දෙයක් කරගන්න බැරි වුණාම එන මානසික ආතතිය ඔබ හොඳින් කියවා ගත යුතුයි. ඒ නිසා මෙන්න මේ තැන් වලට තමයි බුදුදහම ප්‍රායෝගිකව අපි ඈඳා ගත යුතු. දැන් අපේ හැමෝටම මම හැරෙනවා ගොඩාක් වෙලාවට නිවසකේ ඇහෙන වචනයක් තමයි නෑ බෑ නැති බැරිකම කියන එක. හැබැයි බුදුදහම තුල මේ නැති බැරිකම කියන කාරණාව පැත්තකින් තියලා තියෙනවා. හැම තිස්සෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මුලින්ම එන්නේ අපිට අපි දුප්පත්. අපි ඉපදුන විදිහේ වැරද්ද. මේකනේ. හැබැයි බුදුදහම තුල මේ නැති බැරිකම කියන සංකල්පය පැත්තකට දාලා තිනවා අපේ අම්මුනේ. බුදුහාමුදුර අපිට කියලා දෙන්නෙම කොහොමද එතනින් ඉස්සරහට යන්නේ? වැටුණ තැනින් ඉස්සරහට යන්නේ කොහොමද? මේ අනන ගමන් ඉන්න මට ඊළඟ ෂණයෙන් hina වෙලා වැඩක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේකට අපි කියනවා mood change කරගන්නවා කියලා. මේ mood එක change කරගන්න විදිය, තැනේ හැටියට හැසිරෙන විදිය, ප්‍රශ්න හැටියට තමන්ගේ වටපිටාව හදාගන්න විදිය අතිශයින්ම වැදගත් වෙනවා අපි නොහිතන දේවල් සිද්ධ වෙනකොට. ඒ නිසා අපේ හැමෝටම මේ සබහා දහමත් එක්ක ගනුදෙනු කරද්දී අපි නොහිතන දෙයක් සිද්ධ වුණාම ඊට අනුගත වෙන හැටි බෞද්ධ සංකල්පය ඇතුලේ කියලා දෙන්නේ කොහොමද අපේ හැමෝටම? ඕගන් මහත්තයා මේ අපි අහලා තියෙන ඔය ජාතක පොතේ එහෙම මීකුණක් අරගෙන ගිහිල්ලා දිනු වෙච්ච සිටුවරයෙක් පිළිබඳව. එහෙමයි අපේ හඳුරන්නේ. මෙතනින් අපිට පෙන්눔 කරලා දෙන්නේ අපේ වීරිය. ඒ කියන්නේ නොපසු බස්නා වීරියක් අපිට තියෙන්න ඕන. ඒක නිසා අපි අතහරින්න නැතුව අපිට
අපේ වීරිය තුලින් ගොඩනැගෙන අපි ඉගෙන ගන්න ඕනකම තියෙනවා. නිසා අපිට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේටත් තමන්ගේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන යන ගමනේ අත්තකිලමතානුයෝගය සිද්ධ කරන අවස්ථාවේදී දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. ඒ දුෂ්කර ක්‍රියාව කොයිතරම් දුරට සිද්ධ කරත් එතුමා තමන් වහන්සේ ප්‍රාර්ථනා කරපු තැනට ආවා. ඒ නිසා බෑ කියන එකට වඩා පුළුවන් කියන එක තමයි බුදුදහම ඇතුළේ කියන්නේ. ඒක තමයි වීරිය කියලා අපිට සඳහන් කරන්නේ. මෙදා අවුරුද්ද අපිට වැදගත් වෙන්නේ අන්න එතනයි. අනිවාර්යයෙන්ම. දැන් වීරිය. දැන් අපි දන්නවා දැන් මේ අවුරුද්ද අපි මේ මොනවා කිව්වත් මිනිස්සු මේ අවුරුද්ද සමරනවා. ඒක කරන්නත් ඕන ගයන් මහත්තයා. කොච්චර බැරි වුණත්. ගෙදරක එක රස කැවිල්ලක් හරි හදන්න ඕන. ගෙදරක එක රස කැවිල්ලක් හරි හදන්න ඕන. තෙල් වළඳක් ලිපේ තියන්න ඕන. ඒ චාරිත්‍ර ටික ඉදිරි අනාගතයේ දරුවන්ට පෙන්눔 කරන්න ඕන. සමහර ලාවට නගරේ ඉන්න දරුවෝ ගෙදරට යන්න ප්‍රධානම හේතුව ඒක වෙන්න පුළුවන්. සාපයම්දුර තව සමා වෙලා මට මම මේ ප්‍රශ්නය හැම අවුරුද්දකම වගේ මතු කරගන්න හදන්නේ. සමහර කාලවලදී තාත්තා නැති හින්දා මෙදා පාර අපි අවුරුද්ද කරන්නේ. අම්මා විදේශගත වෙලා ඉන්න හින්දා පුතේ අපි චාරිත්‍ර කරන්නේ. මොකක් හරි හේතුවක් හදා ගන්නවා අපි. හැබැයි මේ හේතු සමහර හේතු තියෙනවා අපේ හැමදෙරේ දැන්. ගිය අවුරුද්දේ 20යි 25 අවුරුද්දේ ගෙදර හිටපු ඥාතියෙක් මේ වෙනකොට මියදිලා වෙන්න පුළුවන්. අපෙන් සමුගෙන වෙන්න පුළුවන්. ඒක හේතු කොටගෙන අපි අනාගතයේ බාර ගන්න ඉන්න පුංචි දරුවට ඒ චාරිත්‍ර ටික මග හරිනවනම් අපි එතන හරිද අපේ හැමදෙරේ සහ අපේ හිතට දුකක් දැනෙනවා. ඒක සාධාරණයි. නමුත් බෞද්ධ සංකල්පය ඊට වඩා වෙනස් නේද අපේ හැමදෙරේ? අනිවාර්යයෙන්ම ගන්න මත තව අවුරුදු දෙකක් යනකොට ආයෝග කරනවා. එහෙමයි. ඒක තමයි හැටි. තව අවුරුදු දෙකක් ඕනේ නැහැ. තව අවුරුද්දක් යනකොට ඒ ගෙදර ඒ ටික වෙනවා. ඒ නිසා අපිට තියෙන දැන් මැරුණු කෙනා ගැන වේදනාවක් දුකක් තියෙනෝ පියෝ විපයෝගෝ දුක්ඛෝ. ඒක හරි. අතිශයම සාධාරණයි. සහ දහමෙන් අපි ඒක ඉගෙන ගන්න. නමුත් ඒ කෙනා මැරුණා කියලා අපිට අපේ ඉදිරි අනාගත ජීවිතේ වැඩ කටයුතු නතර කරන්න බෑ. දැන් ඉර පායන එක නවතින්නේ නැහනේ. සඳ පායන එක නවතින්නේ නැහනේ. ඒ නිසා නේද? එළි වෙනවා රැය වෙනවා නේද? ගස් කොළන් ඇදෙනවා හැදෙනවා වැඩෙනවා. ඉතින් මේ මල් පිපෙනවා මේ ඔක්කොම වෙනවා. නමුත් ඉතින් ඒ පරිසරය අපි පෙන්눔 කරලා දෙන්න ඕන ජීවත් වෙලා ඉන්න අයට. ඒ නැතිවීම හුරු වෙන එක තමයි අනිවාර්යෙන් අනුගතයි කියන සංකල්පය තුළේ නැති වෙනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙමයි. ඒ නිසා ඒක සමහර වෙලාවට ඒ ළමයා නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ අම්මා නැති වෙන්නත් පුළුවන්. ඒ තාත්තා නැති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ඒ ලෝක ධර්මතා නවතින්නේ නැහැ අපි මේ චාරිත්‍රයක් කරගෙන. නමුත් අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අලුත් වැඩ අලුතෙන් ආරම්භ කරන එක තමයි මෙන්න මේ සූර්ය මංගල්‍යය කියලා මේ සඳහන් කරන්නේ. එතකොට ගයන් මහත්තයා දැන් අපි මේ වීරිය සංකල්පයත් එක්ක අපි හැම තැනකදීම බලන්න ඕනකම තියෙනවා මේ කරන චාරිත්‍ර ටික. දැන් අපිට මේ සමහර චාරිත්‍ර කරන්න සමහර දේවල් නැහැ. අපි හිතමු ලිපගිනි මෙලවීම කිව්වොත් ගෙදර සමහර වෙලාවට ලිපක් නැහැ නේද? මොලවන් නේද? මං කියන්නේ දැන් මේ චාරිත්‍ර ටික අපිට ගැළපෙන විදිහට අපි ගෙදර ලිපක් නැත්තම් නේද? අපි ලිපක් හදලා කිරි උතුරෝලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. Taman එදිනෙදා පාවිච්චි කරන ලිප ඒක ගෑස් ලිප වෙන්න පුළුවන්. ඒකේ ගිනි මොලවන්න දැන් ගිනි අවුලවා ගැනීමට ක්‍රම තියෙනවනේ. එතකොට දැන් සමහර වෙලාවට දැන් ගල් යුගයේ ගත්තොත් එහෙම ගල් දෙකක් අතුරුලානේ දඩයන් යුගයේ ඇතුළතදී ඒක කරගත්තේ. ඒ වගේ දැන් අලුතෙන් ආපු ක්‍රමයේ ගෑස් එක නම් ගෑස් එක පත්තු කරගත්තා. ඒක තමයි ලිප ගිනි මොල. ඒ අදාළ වෙලාවට නැගතට කරා ඒ කිරි උතුරුනේ ටික කරන්න. දැන් අපි සාලේ මැද්දේ කිරි උතුරුනෝද? ස්තෝප්පේ කිරි උතුරුනෝද? කුස්සියේ කිරි උතුරුනෝ නේද? මුළු තැන්ගේ කොහෙද? නේද අපිට හැමදාම බත සපේන එකම තැන තමයි මුළු තැන්ගේ කුස්සිය. අපි එතනට තමයි ඒක තෝරගන්න ඕනකම දැන් නිකන් ගත්තොත් බලන්නකෝ ගයන් මහත්තයා ඕන කෙනෙක් ගෙදරකට ගියාට පස්සේ දැන් සතුටු සාමීචියේ ඉන්නෙම කොහෙද? කුස්සිය ඇතුලේ. මේ ගෙවල් දොරවල් හොඳට හදලා මේ සෝපා තියලා හොඳටම තියෙනවා. නමුත් හැමෝම ගිහින් කතා කරන්නේ කුස්සිය ළඟ වාඩි වෙලා. වැඩිපුර කාලය ගත කරන්නේ කුස්සියත් එක්ක. ඉතින් ඒක තමයි හැටි. අපේ රසමුසුතෙන් කතා වෙන හොඳම තැන කුස්සිය. කුස්සිය. ඒක තමයි. දැන් සමහරවිට බලන්නකෝ වයසට ගිය අම්මලා තාත්තලා අන්තිමට ගියාට පස්සේ දාන්නේ කොහෙටද? ඒගොල්ලෝ ගෙනියලා නවත්තන්නෙත් කුස්සිය ළඟ. ඒකට මේ සාමාන්‍යයෙන් හේතු කාරණා ටිකක් තියෙනවා. මොකද ගෙදර ඉන්න කෙනා වැඩිපුර ඉන්නේ කුස්සියේ. ඒ නිසා තමයි අරගොල්ලොත් අතන මේ කියන්නේ නොසලකිල්ලකට එළියට දාලා නෙවෙයි. දැන් කාට හරි මානසිකත්වයක් තියෙන්න පුළුවන්. අපේ අම්මා වයසයි එන මිනිස්සුෙකුට පෙවුනොත් එහෙම ඒක ගැටලුවක් කියලා. ඒක නිකන් අර මේ අජාසත්තලාගේ වගේ කතාවක් ඒක. එහෙම එකක්. එහෙම නැත්තම් අර විදියට මිනිස්සු හුරු වෙලා පුරුදු වෙලා ඉන්නේ. ඒ පුරුදු ක්‍රම තියෙනවනේ. ඒ වගේ තැන්වල තමයි ඉන්නේ. ඉතින් ඒවත් අපි මේකද ඒ වගේම තමයි දැන් ලින්දත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ලින් නැහැනේ සමහරවිට.
ලිඳත් එක ගණදනු කරන්න ඕනේ. එතකොට ලිඳ නෙවෙයි ඊළඟට ටැප් එක නම් අපිට තියෙන අපි ටැප් එකත් එක්ක ගණදනු කරන්න හුරු වෙන්න ඕනේ. ඒක තමයි අපි වෙනස් වෙනවා කියන්නේ ඕකනේ. ලෝකේ වෙනස් වෙන නැත්තම් මේ දැන් 21 වෙනි දැන් 20 වෙනි සියවසේ අපි ඉන්න එපයි. නෑනේ 21 වෙනි සියවසට අපි ආවනේ. ඒ වෙනස් වෙන තැන චාරිත්‍ර ටික අපි ඒක කරන්න ඕන කම තියෙනවා. දැන් අනිත් පැත්ත අපි නොකියම වෙනස් කරගෙනනේ. දැන් සමහර වෙලාවට අපි ඔය අවුරුදු ක්‍රීඩා ගත්තොත් එහෙම දැන් ඔය ඉංග්‍රීසින්ගේ කාලේ 1818 වෙල්ලස්සේ කැරල්ලත් එක්ක ආණ්ඩුකාරවරයා මහා දරුණු තීරණ ගත්ත කෙනෙක්නේ. ඉතින් ඔහු තීරණය කරනවා අංගම්පොර පොරපොල් ගැසීම ඒ වගේම ඔය ගස් නැගීම ඒ වගේ තිවිච්ච අපේ තිවිච්ච සටන් කලාව. ඔය ඒව තමයි පොරපොල් ගසනවා කොට්ටපොර ගහනවා අංගම්පොර ඒ වගේ එන්නේ අර තිවිච්ච යුද ක්‍රම යුද්ධ අභ්‍යාස. එතකොට ගමකින් දෙන්නෙක් වගේ එක අවුරුද්දකට රජතුමාගේ යුද අභ්‍යාස පාසලට ඇතුළත් වෙනවා. ගමේ තරුණයෝ දෙන්නේ. ඒ තරුණයෝ දෙන්නා හරියටම බක්මාස ලැබෙනකොට ගමට එනවා. ඒ ඇවිල්ලා තමයි ඒ වගේ කණ්ඩායමක් ගම ඇතුළේ ඉන්න ඕනේ. ඒගොල්ලෝ තමයි රංගම් පොර පෙන්නන්නේ. ඒ කියන්නේ පොරපෝල් ගහන්නේ. දැන් අර තහනම් කළා මේ සටන් ක්‍රම අපේ ඔක්කොම තහනම් කළා. නමුත් ඒකේ අවශේෂ වෙච්ච කොටස් ටිකක් තමයි දැන් මේ අවුරුදු උත්සවවල කොට්ටපොර ගහනවා පොරපොල් ගහනවා අංගම්පොර ගහනවා ඔය වගේ කියලා පෙන්눔 කරන්නේ මෙන්න මේ සටන් කළා. එතකොට ආයුධ ටික ඔක්කොම අම්මගේ අතට බාර දීලා ඒ සම්බන්ධ වෙච්ච නැත්තම් පුහුණු වෙච්ච සෙබළු ටික පොරොන්දු වෙනවා මේ රට ජාතිය ආගම වෙනුවෙන් පමණයි ආගමත් නෑ රට ජාතිය වෙනුවෙන් පමණයි මේ ආයුධ භාවිතා කරන්නේ සටන් ක්‍රම භාවිතා කරන්න කියලා අම්මට බාර දෙන ආයුධ ටික. දැන් ඒ තරම් අපේ තිබුණා සදාචාරාත්මක දෙයක්. දැන් අද මොකද්ද? අද යුද්ධෙට සෙබළු විදියට පුහුණු වෙලා උන් ඇහිලා පාතාල වලට බැඳලා මිනිස්සු මරනෝනේ. ආයුධ අරගෙන. එතකොට තමන් යුද්ධාභ්‍යාසය ලැබපු එකේ සිංහලයෙක් වශයෙන් සිංහලයෙක් කියලා මේ කියන්නේ මේ මුස්ලිම් දෙමළ බර්ග නැතුව නෙමෙයි. සිංහලයෙක් කියන්නේ අපි මේ රටනේ. මේ රටේ ඉපදිච්ච මිනිහෙක් වශයෙන් යුද්ධ අභ්‍යාස හමුදා විදියට පුහුණු වුණාට පස්සේ ඒ පුහුණුව අරගෙන ආන්නේ තුට්ටු දෙකට මිනි මරණ නම් මේ කවුද මේ? ඒක නිසා පුරාතන ඉඳලා අපේ තිබුණ ක්‍රමයක්. ඒ තමයි රජතුමාගේ යුද්ධාභ්‍යාසය ලැබුවට පස්සේදී රට ජාතිය වෙනුවෙන් විතරයි ඒක භාවිතා කරන්නේ. මේ වගේ තුට්ටු දෙකේ මිනි මරන් කවුද බලන්නකොනේ. ඉතින් ඒ තමන්ගේ තියෙන ආධ්‍යාත්මිකත්වය පාවල දෙනෝ මේ මිනිස්සු. ඉතින් එහෙම මේ ලංකා පුත්‍ර දරුවෝ නෙවෙයි. ඒකයි කියන්නේ මෙන්න මේවා අපේ හැඟීම් වල තියෙන්න ඕන. මේ චාරිත්‍ර වලින් අවුරුදු උත්සව වලින් නේද? දැන් තියෙන මේ කුණුහරුප විකාර නේද? සමහරලාවට මේ ලිංගිකත්වයේ පදනම් කරගෙන යම් යම් තරංග හඳුන්වලා දෙනවට වඩා මේ අපිට එපා කියපු ඔය කෝල් බෘක් වගේ ආණ්ඩුකාරවරු තහනම් කරපු දැඩිසේ නීති පනවපු අපේ ක්‍රීඩා ක්‍රම මේවා සටන් ක්‍රම ඒ ටික තියෙන්න ඕන. ඒකත් එක්ක තමයි අපේ ආපු ගොඩක් දේවල් තියෙන. අපි ආස්මී ගත්තොත් කොකිස් ගත්තොත් ඒව ඇහිල්ලා මේ පෘතුගීසින්ගෙන් අපි මේ ගත්තු දේවල්. ඊට පස්සේ කැවුම් වගේ දේවල් අපේ දේවල්. එතකොට නේ අර කියනෝනේ අනේ කුඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ අපට නැහැ ඉන්නේ රජෙක් ලැබුණෝතින් පෙරහැර පවත්වන්නම් කැවුම් කිරිබත් කන්යන් සාදුනාදෙන් ගිගුම් දෙන්නම් කියලා කියනවා. ඉතින් ඒ වගේ හරියම වැදගත් චාරිත්‍ර ටිකක් තියෙනවා. සමහරවිට ආහාර අනුභව කරන වෙලාවට ඉස්සෙල්ලම ගයන් මහත්තයා පොඩි කොටසක් මේවා මේ බුදුදහම සම්බන්ධ වෙලා තියෙන මේ හැම දෙයකටම ටිකක් දෙනවා. මේ ටික අයින් කරන්න. කාටද අයින් කරන්නේ? මේ කුරුළු කොබෙයන්ට. ඇයි කුරුළු කොබෙයන්ට අපි අයින් කරන්නේ? කුරුළු කොබෙයන්ට ගොවිතැන් කරන්න බෑනේ. අපිට තමයි ගොවිතැන් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලොත් ඒ වුණාට කන්න ඕන. කුරුළු පාලුව කළ වෙනම අතනෝනේ. ගයන් මහත්තයා මේ සත්තු අපිට කොච්චර උදව් කරනවද ගොවිතැන් කරන්න? කොයි තරම් අපිට උදව් කරනවද? අපි නොදනුවත් උනාට සමහරලා ඒ සතෙක් ගිහිලා අපි හිතමු කොකා මාළු අල්ලනෝ වගේම කොකාගේ වසුරු පිඬකට සමහර වෙලාවට අපිට පොහොරක් වෙන්න පුළුවන්. ගැඩවිල්ල අපිට පොහොරක් වෙන්න පුළුවන්. සමහරලාට කුරුල්ලෝ කොබෙයියෝ මේ වගේ සත්තු පොහොර වෙන්න පුළුවන් සමහර අවස්ථාවන් වලදී. ඒවා කෙම් ක්‍රම බවට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම බලන්නකෝ මීමැස්සෝ බඹරු ඒ වගේ සත්තු මලින් මලට ගිහින් රොන් අරගෙන පරාගණේ සිද්ධ කරාට පස්සේ ගස්වල ගෙඩි හැදෙනවා මල් හැදෙනවා. ඒ ගෙඩි අපි කනවා මල් අපි කනවා ඊළඟට ඒ ශාස්ත්‍රීයකත්වයේ කියන එක දැනෙන්නේ. ඉතින් ඒවනේ ලෝලු පළතුරු පලා මේ සියලු බවට පත් වෙන. එතකොට මේ සත්තු කොච්චර අපිට උදව් කරනවද අපේ ගොවිතැන සරු කරගන්න. උදාහරණයක් විදිහට අපිව ආරක්ෂා කරපු බත් කූර අද හොයාගන්නත් නැහැ. ඒ කියන්නේ බලන්න ඒ බත් කූර තමයි මදුරු කීටයෝ ටික සම්පූර්ණයෙන්ම විනාශ කළ දැන්. එහෙමයි. එතකොට අර දුම් ගෙනල්ලා ගැහුවා මදුරු කීටයෝ ටික මරන්න. ඒකෙන් නැති වුණේ අපේ බත් කූරු ටික. එතකොට අද ඒ නිසා ඒ දවස්වල ඩෙන්ගු මර්ධන වැඩසටහන් කියලා එකක් තිබුණේ නැහැ.
ඒව තිබුණේ දැන් තමයි ටිම්බෙලෙක් ඕන තරම් තුන පොල්කටු ඕන තරම් තිබුණා ටයර් ඕන තරම් දාලා තුනා අපි බටකොළ හෙවිලි කළාට පස්සේ ඒව ඇතුළේ කොච්චර වතුර පිරුණාද උණ බට ටිකක් දැම්මහම පීල්ල වගේ කොච්චර ඒක ඇතුළේ වතුර පිරුණාද නමුත් අද වෙනකොට දැන් ඒක බත් කූර සම්පූර්ණයෙන්ම විනාශ කළා දැම්මා අද වෙනකොට ඒ සම්පූර්ණම ඒ තිබිච්ච ක්‍රමවේදේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙන නිසා සතුන් කියන කොට්ටාසය නේද බල්ලා අපිට ආරක්ෂාව දෙනවා පූසා අපිට තව පැත්තකින් ගෙදර නේද සුදුලුණු ගෙඩි ඉඳලා පරිස්සම් කරලා දෙනවා අපි වෙන ඒව ගහන එක වෙනම කතාවක් පරිස්සම් කරලා දෙනවා එතනින් පස්සේ ගවයා ගත්තොත් එහෙම ගවයා හානෝ වගේම ගවයා කිරි ටික දෙනවා වගේම ඒ වගේම ගමයා පෝර ටික දෙනවා කොච්චර මොන තරම් හැම සතෙක්ගෙම අපිට කොයිතරම් ප්‍රයෝජන තියෙනවද ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් කොටසක් වෙන් කරන එක ගැටලුවක් නෙවෙයිනේ වාසෙ මේ පෙන්වා දෙන්නේ අපේ විතරක් නෙමෙයි මේ අවුරුද්ද අනිවාර්යෙන්ම සතුන්ගේ අවුරුද්ද එයයි බලන් ඉන්නවා අපි දෙනකම් අපි දැන් හිසට ඉඹුල් පද්ද පයට නුග පද්ද දාලා අපි හිස් තෙල් ගන්න ඕනේ ඇයි මේ එතකොට අපි දන්නවා සූර්ය මංගල්‍ය ඇතුළත මේ සූර්යාගේ කිරණ වලින් තමයි මේ ගස් කොළන් ඇති වෙන්නේ. ඒවා තමයි අර කිරණ උරා ගන්න ගස් කොළන් වලට. හැම කොළයක් අගිස්සම තුඩක් තියෙනවනේ. ඒ තුඩින් තමයි ගහට ඒ ශක්තිය උරා ගන්න. ඒ ශක්තිය තුලින් තමයි මේ පරිසරයට මේ සියලු දේවල් සපයන්නේ. ඒව තමයි එහෙම නැත්නම් අපේ ඇඟට එකපාරටම සූර්ය කිරණ වදින්නේ නැහැනේ. ගහ කොළ වලට එතලා ජලයට ලැබිලා ඒ හරහා තමයි පසට එකතු වෙලා මේවා පස හරහා අපි ආහාරයට ගන්න දේවලුත් එක්ක තමයි ගයන් මහත්තයා මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ගහ කොළ සතාසිව්පාව පවා මේ චාරිත්‍රයට අපි එකතු කරගන්නේ මේ සූර්ය මංගල්‍ය කියන එක ඒ තරම් ඒ හැමෝටම වටින නිසා. ඒ වගේම තමයි අනිත් පැතිකඩවල වලින් ගත්තොත් එහෙම අපේ තියෙන කැවුම් අපේ කියලා කිව්වනේ. කැවුම් අපේ. එතකොට පළවෙනි හදන කැවුම කෝඳුරු කැවුම කියලා කියනවා. එතකොට කෝඳුරු කැවුම කියලා කියන්නේ දැන් ගයන් මහත්තයා මේ අප්‍රේල් කාලේ වසංගත රෝග පැතිරීමේ අවදානමක් තියෙනවා. සමහරවිට ඇස් ලෙඩේ වෙන්න පුළුවන්. දැන් මාතෘ රෝග කියලා කියනවා. ඒවා බෝ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් ඒවා සාමාන්‍යයෙන් අර කෝඳුරුව හරහා මේනවයි කියලාත් කියනවා. එතකොට එහෙම නැත්නම් අපි අනිත් පැත්තෙන් කෝඳුරු පැත්තක ඉන්න සත්තු ටිකනේ. අර කෝඳුරු කැවුම කියලා පළවෙනි කැවුම ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ලෝ එක තැනකට එකතු වෙනවා. ඉතින් එතනිනුත් අර රෝග බෝ වෙන එක වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද හැමෝම එකට එකතු වෙන තැනනේ. අපි තුම අවුරුදු උත්සවයේ තියෙන තැන මේ කමතට යනවා සියලු දෙනා. පිට්ටනියට වර්තමානයේ ගත්තොත් පිට්ටනියට ඔක්කොම ගියාම අර බෝ වෙන රෝගයක් තිබුණොත් ඔක්කොටම බෝ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ කේම් ක්‍රම ගොඩාක් තිබුණා. ඉතින් මේවා බුදුදහමත් එක්ක ඈඳගෙන මේවා එකට එකතු කරගෙන මේ දේවල් ඉදිරියට පවත්වගෙන යන වගේම මේවා අපි හරියට චාරිත්‍රික දැනලා හදවතට එකඟව හරි ගැමියෝ විදියට හරි ගොවියෝ විදියට කුෂිකර්මාන්තික රටක් බවට මේක පරිවර්තනය කරාම සමහර වෙලාවට අපිට මේක ශක්තිමත් කරගන්නට තවත් පුළුවන්කම තියෙනවා. එම අපේ හාමුදුරනේ අද අසපුව ධර්ම සාකච්ඡාව අරගෙන එන්නේ ධනාත්මක පැතිකඩකට නැකත මොන විදිහට ආවත් ඔබ තමයි එක ඔබ තමයි ප්‍රධානියා ඔබ හිත හදාගෙන මේ චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් ඒවා අකුරටම කරන්න ඕනේ මේ තමයි මේ ලෝකෙටම පෙන්වා දෙන්න පුළුවන් ලස්සනම රටක් තියෙන මුළු ලෝකයක් බලාගෙන එක නැකතකට එම නැත්තම් නැකතට පවුලේ හැමෝම ගෙදරට ගෙන්නගෙන ආදරණීය අම්මා තාත්තා දුව පුතා ජීවත් වෙලා ඉන්න පිරිස මහ ගෙදරට එකතු වෙන හරි අපූර්ව සංකල්පයක් තියෙන තැනක් ආයේ සුන්දර මතකයන් ළමා කාලේට යන්න පුළුවන් ගමට ආයේ යන්න පුළුවන් දවසක් තමයි මේ අවුරුද්ද කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඊළඟට වෙසක් පුර 15ක පොහොය දවසට මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. ලංකාවේ මිනිස්සු කොහොමද මේ තරම් දන් දෙන්නේ? Tamanට තියෙන හැම දෙයක්ම රසම කෑම ටික තමන්ගේ ගෙදර වේල් තුන පිරිමහ ගන්න බැරි වුණත් තමන්ගේ පූජා නගරයට පැමිණ තමන්ගේ ප්‍රදේශයට පැමිණ හැම දිනාටම කන්න බොන්න දෙන්න පුළුවන් විදිහට මේ දන්සල් දෙන්න පුළුවන් හරි සුන්දර සංකල්ප තියෙන භූමියක් තමයි මේ ලංකාව කියලා කියන්නේ. ඉතින් අපේ හැමතුනේ අවසාන මිනිත්තු කිහිපය තුල මෙතන හිත තමයි ප්‍රබල වෙන්නේ. හිත ප්‍රබල කරගන්න නම් දහම වැදගත් වෙනවා. ඒ නිසා අද අසපුව ධර්ම සාකච්ඡාවෙන් පෙන්වා දුන්නේ හිත ප්‍රබල වෙන්න ඕනේ. ඔබ දහමේ ඇසුර ලබන්න ඕනේ. එවිට පුළුවන් ඕනම නැකතක් සුබ නැකතක් විදිහට හිතලා වැඩ කටයුතු කරන්න. ඉතින් අද අසපුව ධර්ම සාකච්ඡාවෙන් මේ කාරණාව අරගෙන ආව. අපේ හැමතුනේ ලංකාව කියන්නේ වැඩිපුරම පෞරුෂවත් රටක මිනිස්සු ජීවත් වෙන තැනක්. ලාංකික පෞරුෂවත් බව වෙන ලෝකයේ වෙන රටකට නැහැ. උදාහරණයක් විදිහට අපේ හැමතුනේ මේ ලංකාවේ තියෙන දෙයක් වගේම තමයි දැන් අපි මේ වෙලාවේ ගත්තොත් මේ තියෙන ව්‍යසනත් එක්ක අපි අවුරුදු සමරන සූදානම් වෙද්දී අපේ හැමතුනේ ලෝකයේ බලවතා ට්‍රම්ප් ජනාධිපතිවරයා එක්තරා තැනකදී පහුගිය දින කිහිපයකදී පෙන්වා දෙනවා පැය 24න් ඉරානයේ ශිෂ්ටාචාරය ඉතිහාසය සහ මුලින්ම විනාශ කරන්න පුළුවන් කියලා
ඔහු කියනවා. ඒ තාක්ෂණය නිසා වෙන්න පුළුවන්. හැබැයි ඉරානය මිනිස් පවුරක් විදිහට ප්‍රහාර එල්ල කරනවයි කියන බලශක්ති මධ්‍යස්ථාන ගාවට ගිහිල්ලා මිනිස්සු විදිහට ඔවුන් නිරායුධ මිනිස්සු විදිහට ඉරාන වැසියන් විදිහට කටයුතු කරා. ඒක මුළු ලෝකෙම බලාගෙන හිටියා. ඒ නිසා අපේ හාමුදුරනේ මිනිස්සුන්ට මොනවද කරන්න බැරි? තාක්ෂණයට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මිනිස් හිතකට මේ මිනිස් පවුරක් විදිහට අපිට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද සහ පහුගිය කොවිඩ් ව්‍යසනය වෙන්න පුළුවන් මේ ඇති වුණ ගම් වතුර නායෑම් මේ හැම ව්‍යසනයකදීම අපේ හාමුදුරනේ මිනිස්සුනේ අදාළ ආයතන වලට කලින් පෙළඹුණේ මේ සියලු දෙනා වෙනුවෙන්. ඒ නිසා අපේ මේ මිනිසත්කම කියන කාරණාව මේ හැම චාරිත්‍රයකම සම්ප්‍රදායකම ගැඹෙලා තියෙනවා. මෙදා අවුරුද්දේ මිනිසත්කම කොයි විදිහට රජයන්න ඕන අපේ හාමුදුරනේ. ගයන් මහත්තයා ශිෂ්ටාචාරයක් නැති කරනවා කියන වචනේ කියන්න පුළුවන්කම තියෙන්නේ ශිෂ්ටාචාරයක් මහා ලොකු ශිෂ්ටාචාරයක් නැති කෙනෙකුට. එහෙමයි. ඇමරිකාවට මහා ලොකු ශිෂ්ටාචාරයක් නැහැ. හැබැයි ඉරානය කියලා කියන්නේ අතිශයම පැරණි ශිෂ්ටාචාරයක් තියෙන රටක්. වගේම අපේ ශ්‍රී ලංකාව ගත්තත් මහා පැරණි ශිෂ්ටාචාර තියෙන රටවල්. මම හිතන්නේ ඇමරිකාව අවුරුදු 400ක් ඔය වගේ පොඩි ශිෂ්ටාචාරයක් ඇත්තේ. ශිෂ්ටාචාරික වටිනාකමක් තියෙනවා. සාපයන්දුනේ සමා වෙලා මෙතනින් තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම අපේ හාමුදුරනේ මේ මුස්ලිම් රටක් වුණත් ඒක මොන රටක් මොන ජාතියක් වුණත් හැම 31කම මේ ලංකාවේ ඉන්න මනුෂ්‍යත්වය තුළ මෙයා මුස්ලිම්ද මේ රට මුස්ලිම්ද මේක කතෝලිකද කියනවට වඩා මේ රටට පීඩනයක් එල්ල වෙනවා. දන්න එතනදී මනුෂ්‍යත්වයේ ගේන මේ ලාංකිකයන්ට පුළුවන්කමක් තියෙනවා. ඒක හරි අපූර්ව අපේ අනිවාර්යයෙන්ම ගන්න. ඒ බෞද්ධ සංකල්පය තුළ ගොඩාක් අපි මේක දැකලා තියෙනවා. ඔව්. අපිට දැන් බෞද්ධ දහම කියලා කියන්නේ එහෙමයි. යුද්ධ කරන එකක් නෙමෙයි. මෛත්‍රිය පතුරවන එකක්. ඒක නිසා දැනට රටේ කාදිනල්තුමා කියනකොට මේකේ බුදුදහමේ සුවඳත් එක්ක තමයි තියෙන්නේ මේ බෞද්ධ ආගමික රටක් කියලා කාදිනල්තුමා පිළි අරගෙන අපිට කියනකොටත් අපි එතනින් ගැඩේ ගොඩ නැගෙන ඒ ආදරය ගෞරවය එතුමාලාගේ ආදරය ගෞරවය. එහෙමයි. එතකොට එතුමාලා කියනකොට මේක බෞද්ධ රටක් කියලා කියනකොටත් අපි සෙලවෙන්නේ නැහනේ. අපි ඔව් ඒක එහෙමයි අපිට තමයි මේකේ අයිතිය තියෙන්නේ කියලා අපි කතා කරන්න යන්නේ නැහනේ. අවශ්‍ය නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ප්‍රචාරය කරන එක. ඒක අපි දැනගෙනයි අපි ඉන්නේ. ඒ නිසා අපිට එහෙම ප්‍රශ්න නැහැ. අපිට ආගමට කලින් තමයි මනුස්සත්වය කියන එක. මිනිහා හැදුනට පස්සේ මිනිහා ඉපදුනාට පස්සේ තමයි ආගමක් එයාට ලැබුණේ. එහෙමයි. එහෙමනේ. දැන් ක්‍රිස්තියානි අය බෞද්ධ වෙලා ඉන්නෝ බෞද්ධ අය ක්‍රිස්තියානි වෙලා ඉන්නෝ එහෙමත් ඉන්න ඕනේ. එතකොට කොහොමද ඉස්සෙල්ලා මිනිහා ඉපදුනේ ඊළඟට ආගම. එතකොට ආගමින් තමයි අපිට කියලා දෙන්නේ ಗುಣධම් ටික. එහෙමයි. ඒ නිසා ඒ ಗುಣධර්ම ටිකයි අපි අරගෙන යන්නේ. එතකොට අපේ භාෂා තියෙනවා මේ කතා කරන භාෂාවල ප්‍රශ්න තියෙනවා. හැබැයි භාෂා කීපයක් තියෙනවා ලෝක භාෂා. ඒවයි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න කෙනෙක්ගේ දුක දැනුණාට පස්සේදී දැන් ගයන් මහත්තයා අඬනව නම් මොන භාෂාවෙන් අඬන්නේ? ඇඬීමට භාෂාවක් නැහැ. එහෙමයි. එතකොට ඔයා අඬන ක්‍රමෙන් මන් දන්නවා ඔයා දුකට දාඬන්නේ සතුටට දාඬන්නේ මම ප්‍රතිචාර දක්වන ඔයාට. එතනට જાතියක් නැහැ. නෑ කෙන්දිරි ගානෝ. එහෙමයි. කෙන්දිරි ගාන භාෂාවක් තියෙනවද? නැහැ. ඒ මනුස්සයා කෙන්දිරි ගාන විදියෙන් අපි දන්නෝ එයාට පිහිට වෙන්න ඕනි කොහොමද කියන එක. අඬන්න පුළුවන් කෙන්දිරි ගාන්න පුළුවන්. hina වෙනවා. hina වෙන එකට භාෂාවක් නැහැ. hina වෙන විදියට අපිට දැනෙන්න පුළුවන්. එයාට කොහොමද අපි එයා දුකටපත් වෙලා hina වෙනවද සතුටින් hina වෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට එහෙමයි අපි මේවට මූණ දෙන්න ඕනකම තියෙන්නේ. එතකොට ඒකට ආගමක් නැහැ, ඒකට ජාතියක් නැහැ, ඒකට භාෂාවක් නැහැ. ඒ සියල්ලම පදනම් වෙලා තියෙන්නෙම වෙන හේතුවක් මත නෙවෙයි. ඒක තමයි අර මානව දයාව කියන එක. එහෙමයි. මනුස්සකම කියන එක. ඒකයි සියලුම ආගමිකයන් තුල නේද? දැන් බලන්න සමහර වෙලාවට මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ක්‍රිස්තියානි අය කරනවා. නැගත් වලට සමහර ගිහින් තියෙනවා. සමහර මුස්ලිම් අය පවා අපිත් එක්ක එකතු වෙනවා. කිරි උතුරන්න ඒගොල්ලෝ කැමති. සහ දැන් ඉස්ලාම් ජාතිකින් ඔවුන්ගේ ආගමික වතාවක් සිද්ධ කරනට ඔවුන් උයන පිහෙන විදිහ ඒ කෑම ජාති අපි කොයිතරම් ආසයිද? හරි ලස්සනම රටක් ලෝකේ තියෙන ලංකාව කියලා කියන්නේ. මොකද ඉරාන ජාතිකයන් අඬද්දි ලංකාවේ ඉන්න පිරිස අඬනවා. එතකොට ඒ කියලා අපි ඊශ්‍රායලේ තරහ කරගන්නවා කියන එක නෙමෙයි. ඊශ්‍රායලට කරදරයක් වෙද්දි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මේක අපිටත් උනානේ, මේක අපිටත් දැනෙනවනේ. එතකොට ඉරානේද ඊශ්‍රායලේද කියනට වඩා මේ මනුෂ්‍යත්වයේ රජින රටක් තමයි ලංකාව කියන්නේ. හැම සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බයන්ති මච්චුන. එහෙමයි. ඒකයි. ඒ නිසා මේව විසඳ ගන්න ක්‍රම කොච්චර තියෙනවද? ඒ තියෙද්දි තමයි අපි මේ වගේ ම්ලේච්ඡ ක්‍රියාවලට ඒක ඉරානයේ වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, අපිට වෙන්න පුළුවන්. ඒක ඒ ම්ලේච්ඡත්වයෙන් ඒ තැනට යන්න උත්සාහ කරන්නේ. ඊට වඩා අපිට පුළුවන් මේ බලන්නකො අපිට දැන් ගයන් මහත්තයා මතක් කළා වගේ අවසාන විනාඩි කිහිපය අපි ගමුකෝ. මේ මොකද්ද මේ සූර්ය මංගල්‍ය ඇතුලෙන් අර
අපි පරණ දේවල් ඉවත් කරලා පරණ දේවල් අලුත් කරලා පිහිය වුණත් මදිනවා අපි. මන් දන්නේ අපේ පළාත්වල කියන්නේ මදිනවා කියලා නේද? මේ පිහිය මුවාත් කරනවා. එහෙමයි. කැත්ත මුවාත් කරනවා. අම්මගේ හිරමනේ මුවාත් කරනවා නේද? ඒ ගෙදර තියෙන ඔක්කොම ටික අලුත් කරන. දැන් අර පරණ අවුරුද්දේ ඔක්කොම එළියෙන් තියෙනෝනේ. වංගෙඩියද මෝල් ගහද. දැන් ඉතින් දැන් මේ දවස්වල එළියෙන් තියන්න යනකොට පොඩි භයානක ස්වභාවයක් තියෙනවා. දැන් වංගෙඩිය නෑ බෙන්ඩර් එළියෙන් තිබ්බොත් හෙට උදේ වෙනකොට නවසඳ බලනකොට නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒවත් පරිස්සම් කරගන්න ඕනකම තියෙනවා. අර බඩු එළියෙන් තියලා නේ. දැන් අලුත් ක්‍රමවේද තියෙනවා. ඒක නිසා ඒවා පිරිසුදු කරලා සකස් කරගන්න එක ඒව වටිනවා. ඒ වටිනකමත් එක්කම ඊළඟට බලන්නකො අපිට එන්නේ මොකද්ද කියලා. දැන් පරණ හඳ බලනකොට පරණ හඳ කියලා අපි බලන්නේ බක් මාසයේ සඳ. අලුත් සඳ කියලා බලන්නේ වෙසක් සඳ. දැන් මේ අටුකුටු පුරවගත්තු ටික අපි තනියෙන් කන්නේ නැහැ. අවුරුද්දට නෑදෑයන්ටත් ඔක්කොටම බෙදලා ඊළඟට එනවා බුදුහාමුදුරු ඉපදිච්ච උපන්දිනේ. ඒකට කියනවා වෙසක් පෝය කියලා. ඒ පෝයට කොච්චර දන් දෙනවද බලන්නකෝ. හංගගෙන ඉන්නේ අටුකුටු වල සියල්ල දන් දෙනවා. ඊළඟට බලන්නකෝ මේ තෑගි භෝග අරන් යනකොට දැන් තෑගි කියන්නේ එකක් භෝග කියන්නේ තව එකක්. අපිට තියෙන්න ඕන ගස්ලබු ගෙඩියක් කරේ අරන් යන්න ඒක භෝගයක්. තෑග්ග වෙන එකක් භෝගය තව එකක්. අපිට කාලයක් තිබුණා තෑගි විතරක් මතකයි භෝග අමතක. භෝග අමතක වුණා. හැබැයි මේක හොඳ කාලයක් භෝග මතක තියාගන්න. වී ටිකක් හරි අරගෙන යන්න පුළුවන් නම් හාල් ටිකක් හරි අරගෙන භෝග. අපි සකස් කරගත්තු, ගෙදර හදාගත්තු මොනවා හරි දෙයක් අනේ මේක අපි වවාගත්තු දෙයක් කියලා දෙනකොට මිනිස්සු හරි කැමති. තෑගි සහ භෝග දෙකම අපි ගෙනියන්න ඕන. ඒක තමයි ගෙදරට යනවා කියලා නෑගන් යනවා කියලා. ඉතින් අපිට පුළුවන් ඊළඟට වෙසක් ඊළඟට එන්නේ පොසොන් ලංකාවට බුදුදහම ලැබිච්ච එක පිළිබඳව අපි මොන්න තරම් තොරන් හදලා මොන්න තරම් ශාස්ත්‍රීයත්වයක් පෙන්වන්න. ඊළඟට එන්නේ ඇසල කියන්නේ අපිට එන මේ සංස්කෘතිකම මංගල්‍ය සියල්ල රටේ පවත්වන කාලයක්. ඉතින් බලන්න එතනින් එහා ඉතින් කටන පින්කම් ටික ආයෙ එනවා. ආයි අපිට ලැබිච්ච ගමයි පන්සලයි වැවයි දාගබයි මිනිස්සු ආර්ථිකෙන් හරි හම්බ කරගත්තා. ඒ හරි කරගත්තු දේවල් පිළිවෙලකට ඒවා මේව කරගත්තා. ඊට පස්සේ ඒවයින් ආගම ජාතිය ඒ වගේම රට මේ ශාස්ත්‍රීයත්වය දන් දෙන්න දන්නට පිනට සෑහෙන දුරට මිනිස්සු හුරු වෙලා තියෙනවා. ඉතින් සමහරලාට මෙහෙමයි. දැන් අපි ඔය වැඩ අල්ලනවනේ. වැඩ අල්ලනකට කිරි ගහකට කොටලා මල් බුලත් පැලක් හදලා ඒකේ අපි සකස් කරගත්තු කිරිබත් ටිකක් කැවිලි ටිකක් මල් පහන් ටිකක් ඒව පූජා කරලා තමයි වැඩ අල්ලන්නේ. කිරි ගහකට කොටලා ඊළඟට එදා දවසේ නොගියත් ඊළඟ දවසේ තාත්තත් එක්ක පිරිමි දරුවෝ ටික වැඩට යනවා. දැන් ඉන්න පිරිමි දරුවෝ ෆෝන් එකත් එක්ක උන් කොට වැඩ අල්ලලා හරියන්නේ නැහනේ. ෆෝන් එකට කෙටුවයි කියලා කිරි එන්නේ නැහැ. ඒක නිසා කිරි එන්න නම් අපි මහන්සි වෙන්න ඕන, වීරිය කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. ඒවට අපි නිකන් ඔය හැලි ලියලිය හිටියයි කියලා කුඹුරු පැහෙන්නේ නැහනේ අපි. ඒ නිසා බත් නැතුව ඉතින් වෙන මොකුත් කන්නත් බෑනේ ඉතින්. කනුනම් වෙන රටකින් ගෙන්නන්නත් එපා. එතකොට අර කිව්වේ අර යුද සෙබළු පුහුණා වගේම අපිට තිබුණා ගයන් මහත්තයා ඒ ආර්ථික ශක්තිය ඇති කරගන්න මේ පිරිමි දරුවන්ට පුදුම තරම් ශක්තියක් ඕනකම. ඒකයි අර කිව්වේ සිරිමාබෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා කියලා කියන්නේ. නේද? පිරිමි පුත්තු රටේ වැඩ කරනකොට මේ වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි. නැත්තම් වී අහුලන කුරුළු කොබෙයි සාදුනාද දෙන්නයි. එතකොට ඒගොල්ලන්ටත් අවුරුදු දෙන්නේ පිරිමි වැඩ කළාට පස්සේ. ඒ නිසා කාන්තාව වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්. හොඳට වැඩපල කරලා මෙන්න මේ ශාස්ත්‍රීයත්වය අපි ඇති කරගන්න ඕනකම තියෙනවා. ඉතින් මම චුට්ටක් කියාගෙන යන්නම් අපේ චාරිත්‍ර ටික. අපි ඔය සමහරලාවට තෙල් වලන් ලිප තියලා කැවුම් හදාගන්න එහෙමයි. ඒ කියන්නේ අපි කාර්ගෙවත් අතපල්ලෙන් වැටිලා නැහැ. අපි ශාස්ත්‍රීයයි. ආයි කිසිදු රටකට ආයි වැඩක් නැහැ. ඒ කතන්දර වැඩක් නැහැ. මොකද අපිට භෝග තියෙන ආර්ථිකයේ අපි ශක්තිමත්. ඒකෙන් තමයි අපි මේ කැවිලි හදන්නේ. අලුත් සහල් මංගල්‍යයට පස්සේ අපිට අයිතිය ලැබෙනවා පිටි කොටන්න, පිටි හලන්න, වී පාහින්න, වී තම්බන්න. ඒකට අයිතිය ලැබෙනවා. අපි කැවිලි ටික අපි හදනවා. ඊළඟට අපි කියන හුණු මුත්තා පිදීම කියලා චාරිත්‍රයක් තියෙනවා. කියන්නේ ලිප අර තිවිච්ච ලිපේ තියෙන ටික අස් කරනවා. ඒ විතරක් නෙවෙයි කුණු තියෙන ඒවා ඔක්කොම ගෙදර තියෙන ටික අර කුල්ලකට දාගෙන හදා ගන්නවා. ඒකටත් කවුම් කිරිබත් සමහරලාට එතනක් තියෙනවා. ඊළඟට අර පරණ පාවිච්චි කරපු ඉදල හෝ ඉලපත හෝ ඒකත් අපි එතනින් තියෙනවා. එහෙම තියලා අපි කුණු මුත්තට පැත්තකට ගිහින් ඈත කනක අම්මා දාලා පිටිපස්සේ දොරෙන් අරන් ගිහින් දාලා ආයෙ එනකොටත් කියන කුණු මුත්තා පෙදීමේ ජරි කරන පරණ තිවිච්ච කුණු ගොඩවල් අර අලුත් අවුරුද්දේ වෙනස් කළා. අපි ඔය ගේ හොදනවා ඒව කියන්නේ දැන් වර්තමානයේ ඔය කලින් කරපු ටික තමයි. ඒකට ලිපත් පිරිසුදු ඒ හැමදේම පිරිසුදු තත්යකට තියෙනවා. ඊළඟට අපි ගිහිල්ලා ලිඳත් එක්ක පරණ අවුරුද්ද ස්නානය කරලා අලුත් ඇඳුම් අඳින්න. ඊට පස්සේ අපිට අලුත් අවුරුද්දට අපි ඇඳුම් ගන්නවනේ. සමහර අයට ගන්න බැරි වෙන්න පුළුවන් ඒ ආර්ථිකෙත් එක්ක. නමුත් තියෙන ඇඳුමක් හරි පාට කෙසේ වෙතත් තියෙන ඇඳුමක් හරි හොදලා හරි ඇඳ ගන්න පුළුවන් නම් අර අලුත් අවුරුදු ස්නානය කරලා එහෙමද. ඊළඟට අපි ලිඳත් එක්ක ගනුදෙනු කරලා ජලය ගබඩා කරනවා. දැන් බලන්න මේ යුද්ධෙත් එක්ක ජලය කියන එක කොයි
කොච්චර අත්‍යවශ්‍යතාවයක්ද කියන එක ගායන මහත්තයා අපිට පෙන්눔 කරනවා. ජලය කොච්චර දැන් අත්‍යවශ්‍ය බල ශක්තිය වලට වඩා ජලය කොච්චර අත්‍යවශ්‍යද? ඉතින් අපි ජලය ගබඩා කිරීම අර බෝතලයකට හරි මුට්ටියකට හරි ලිඳෙන් ජලය අරගෙන ඇහිලා තැම්පත් කරලා ඊළඟට ලිඳ ඉහලා සුදු මල් දෙකක්, තඹ කාසියක්, අඟුරු කෑල්ලක් අපි ලිඳත් එක්ක ගනුදෙනු කරනවා. ඒ වැවත් එක්ක අපි මේ විදිහට අපි ගනුදෙනු කරනවා. ඊළඟට අපි විශේෂයෙන් වැඩ ඇල්ලීම කියන එක ගැන අපි කතා කළා. කොහොමද ගෙදර ඉන්න ගවයට කෑම ටිකක් දීලා, එනද සත්තුන්ට අපි කන්න ටිකක් දීලා, කිරි ගහකට කොටලා, මල් බුලත් පැලක් හදලා, ඊළඟට කිරියත්තක් කඩලා, ඉතින් මේ ආදී වශයෙන් ඒ කටයුතු සිද්ධ කරනවා. ඊළඟට ආහාර අනුභවයේදී හැමෝම එකට කෑම කන්න තියෙනවා. මේක හරිය ලොකු චාරිත්‍රයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ කෑමට වාඩි වුණාට පස්සේ අනිත් අය ඔක්කොම කනකන් නැගිටින්න එපා කියලා කියනවා. ඒක සේකියාවල තියෙන නැගිටින්න එපා කියනවා අනිත් අය. අපි 4-5 දෙනෙක් වාඩි වුණොත් එහෙම 4-5 දෙනාම කෑම කාලි වෙනකම් වාඩි වෙන්න බෑ. මෙන්න මේ එකට ආහාර අනුභවය මෙතන සිද්ධ වෙනවා. ආහාර අනුභවයත් එක්ක ඊළඟට ගනුදෙනු කිරීම සිද්ධ වෙනවා. වැඩි හිටියෝ පොඩි අයට පොඩි ගනුදෙනුවක් කරනවා. ඊළඟට ගිහින් වෙළඳ සැලත් එක්ක ගනුදෙනුවක් කරනවා. ඊළඟට තමන් ගනුදෙනු කරන තැනත් එක්ක ගනුදෙනුවක් කරනවා. මේ ආදී වශයෙන් බුලත් දීලා වන්දනා කරනවා. ඒ කියන්නේ තරහ අමතක කරලා සාමිය ඇති කරගෙන අලුතෙන් බුලත් දීලා අර නොහොද නෝක්කාඩු ගතිය දුරු කරගෙන සුහදත්වය වර්ධනය කර ගැනීමක් මෙතනින් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ආදී වශයෙන් ගත්තොත් එහෙම අවුරුදු චාරිත්‍ර අනන්ත තියෙනවා. ඊළඟට අර තව වෙලාවට ක්‍රීඩාව මගින් සිද්ධ කරනවා. අර දැන් නම් ඉතින් Facebook එකකින් මේක කරන්නේ ගමේ තරුණයෝ අර ක්‍රීඩා මධ්‍යස්ථාන වලට නැත්තම් වෙලට කමතට ගිහිල්ලා අවුරුදු උත්සවය කරන තැන්වල එකක් තියෙනවා ගෑන් මහත්තයා, කසාදෙට ඊළඟට බිරිඳක් තෝරගන්නත් අතන පාවිච්චි කරනවා. එතන පාවිච්චි කරනවා. තෝරගන්නත් පාවිච්චි කරනවා. ඒක නිසා අර මල්සරා බැල්ම හෙලා නේ මල් වරන් කියනනේ අර අපේ බැද්දගේ මහත්තයා කියන්නේ මල්සරා බැල්ම හෙලා මගේ ළඟට කොඳුරනවා, රන්මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා. ඉතින් අවුරුදු උත්සවත් එක්ක මේ මල් වාරම් කියවිලා එහෙම ගොඩාක් දේවල් අපිට තියෙනවා. ඒක නිසා දැන් මම ඒක මතක් කරන්න යන්නේ අපිට කාලය හරස් වෙලා නිසා ඒ මල් වාරම් කියවන්නේ බක්මහත් එක්ක. බක්මහට කෝණ මාසෙ හින්දා කසාද කරේ නැති වුණාට, විවාහ වුණ නැති වුණාට බක්මහේ තමයි නගාල දැකලා, අයියල දැකලා, ඒගොල්ලොත් එක්ක නේද දීගතලා දෙන්න, ඒගොල්ලන්ගේ ශක්තිය මේ සියල්ල පරිමදලා අවුරුදු උත්සවය තුල ඕකත් හදාගෙන ඊළඟට ඉතින් වෙසක් පොසොන් නැසල වෙනකොට කොහොම හරි හදාගත්තු පැලේ කූඩු වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සියල්ල එකතු වෙන්නේ මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාත් එක්ක. ඒක අපිට දැන් කියනවා සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර. අපිට මට නම් ප්‍රශ්නයක් නැහැ. තම මේකට එකතු කරගන්න සිංහල හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි අලුත් අවුරුද්ද කියලාත් එකතු කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නැගතට වැඩ අල්ලලා අලුතෙන් නිෂ්පාදනයේ පටන් ගන්න තැනට සූර්ය මංගල්‍යය කියලා අපි කියනවා. ඉතින් මේ 2026 නව වසර ඒම අලුත් නිෂ්පාදන නවසරක් බවට පත් වේවා. ඒ තුලින් අටකොටු පිරීලා අපේ රට සරු වේවා. ඔබට බඩගින්නකින්, කුසගින්නකින්, සාගින්නකින් තොරව ජීවත් වෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා මේ වෙලාවේ සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ගායන මහත්තයා, අපේ කාල වේලාව මම හිතනවා දැන් අවසන් ඇති කියලා. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේ FM දෙරණ ගුවන්විදුලි නාලිකාවට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා වගේම දෙරණ ගුවන්විදුලියෙන් අපි රටටම ලෝකයටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් සභාපතිතුමන් අපේ ව්‍යවසායක දිලිප් ජයවීර මැතිතුමා, ඒ වගේම උපසභාපතිතුමන් අපේ ලක්ෂරි වික්‍රමගේ මැතිතුමා, ඒ වගේම විධායක අධ්‍යක්ෂකතුමන් අපේ මාධව මඩවල මැතිතුමා, දෙරණ මාධ්‍ය ජාලයේ නැත්නම් දෙරණ FM දෙරණ ගුවන්විදුලි නාලිකාවේ සාමාන්‍ය අධිකාරී අපේ බණ්ඩාර විජේරත්න මැතිතුමා, ඒ වගේම අපේ ලහිරු මහත්මයා ඇතුළු කොටගෙන අපිත් එක්ක හැමදාම මේ කටයුතු සිද්ධ කරන FM දෙරණ අසපුවේ ස්වාමින් වහන්සේලාගේ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරලා අපිට බොහොම ගෞරවයෙන් ආදරයෙන් කටයුතු කරන අපේ දිල්රුක්සි සෙනවිරත්න මහත්මියත් මේ වෙලාවේ සිහිපත් කරලා හැමදාම අසපුව සාකච්ඡාව මෙහෙවන ගයන් සංදීප ඔබතුමාවත් මේ වෙලාවේ සිහිපත් කරලා හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා, හැම දිනාටම සතුටින් ගත කරන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ හම්දුරනේ අද නැකත මොන විදිහට ආවත් හිත සුබ කරගෙන වැඩ කටයුතු කරන්න. ප්‍රශ්න එන්න
අපිට ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පුළුවන් වෙන්න හිත හදාගන්න, හිත දමනය කරගන්න, හිත සංසුන් කරගන්න, හිතට ආත්ම විශ්වාසයක් ඇති කරගන්න හොඳම තැන බුදුදහම. ඒ සඳහා නිදසුන් ආශ්‍රයෙන් ඒ වගේම බෞද්ධ සංකල්ප විදිහට එකතු කරමින් අපි කොයි විදිහටද ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් මනුෂ්‍ය කොට්ටාශයක් විදිහට ගොඩනගෙන්න ඕනේ කියලා පූජ්‍යපාද ශාස්ත්‍රවේදී කඩිහිංගල විනීත හාමුදුරුවෝ පෙන්වා දුන්නා. ඒ විතරක් නෙමෙයි පැරණි චාරිත්‍ර වාරිත්‍ර මේ හැම සම්ප්‍රදායක්ම අත්තරින්න හොඳ නෑ. ඒක මුදලට ලඝු කරන්නේ නැතුව මුදල් තිබුණත් නැතත් මේ සම්ප්‍රදායන් හෙළ සිරිතට මේ චාරිත්‍ර වාරිත්‍ර නම් මගහරින්න එපායි කියන කාරණා උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ වගේම මේ හැම තැනකම ගමත් එක්ක නගරයත් එක්ක ආදරයත් එක්ක ගැබ් වෙලා තියෙන බුදුදහමේ සංකල්ප හරි අපූර්වට පූජ්‍යපාද ශාස්ත්‍රවේදී කඩිහිංගල විනීත හාමුදුරුවෝ පෙන්වා දුන්නා. ඒක තාරුණ්‍යයට ගැලපෙන විදිහටත් ඒක අපේ මුතුන් මිත්තන් පැවතගෙන ආපු සම්ප්‍රදායන් වලට ගැලපෙන විදිහටත් මේවා සියල්ල හරි අපූර්වට මේ චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම බුදුදහමේ ඉගැන්වෙන ආදරය, දයාව, කරුණාව, සෙනෙහස මේවා ඒකාබද්ධ කරමින් තමයි අද අසපුව ධර්ම සාකච්ඡාව ඔබට එක පැයක් වැනි කෙටි කාලයක් තුල ගෙන එන්නට නෙළුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේ විහාරාධිපති ගාල්ල හිණුදුම ශ්‍රී ශාසනෝදයාරාම මහා විහාරවාසී දකුණු ලකින් මුළු සිරිලකටම වාර්ෂිකව සිදු කරන ඉද්දමල් පූජාවේ නිර්මාතෘයන් වහන්සේ වන සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඩිහිංගල විනීත හාමුදුරුවෝ තමයි අපිට හුරුපුරුදු හඬ හුරුපුරුදු ධර්ම කරුණු කාරණා අපිට මගහැරන ධර්ම කරුණු කාරණා නැවත මතක් කර දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් තමයි පූජ්‍යපාද ශාස්ත්‍රවේදී කඩිහිංගල විනීත හාමුදුරුවෝ කියන්නේ. ඉතින් දෙරණ පොදා සජීවී විකාශයන් 131ටම වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා අද උන්වහන්සේ කොළඹ මැදිරියට වැඩම කරමින් මේ රටේ සෑම සියලු දෙනාටම නිවී සැනසෙල්ලේ හිතට ශක්තියක් ඇති කරගෙන ආත්ම විශ්වාසයෙන් මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න කියන පණිවිඩය ගෙනෙන්නට තමයි උන්වහන්සේ අද අසපුව ධර්ම සාකච්ඡාවට වැඩම කළේ. ඉතින් උන්වහන්සේට දෙරමාධ්‍ය ජාලයේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව සිදු කරමින් ජ්‍යෙෂ්ඨ විධායක වැඩසටහන් නිෂ්පාදික හා නිවේදිකා දිල්ලුක්ෂි සෙනවිරත්න මහත්මියට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. සියලුම ගෞරවනීය තරුණ ස්වාමීන් වහන්සේලා, සසුන්ගත වෙන ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, අපේ වැඩිහිටි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ කාලය අනුව මාතෘකානුව තෝරා බේරා ගනිමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කිරීමෙන් ඇයට ස්තුතිය පුද කරන ගමන් දෙරණ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මතක් කරනවා ලංකාවේ සෑම නිවසකම අපි ඉන්නවා. ඒක රූපවාහිනිය ඔස්සේ වෙන්න පුළුවන්, ඔබේ දුරකථනය හරහා වෙන්න පුළුවන්, ඔබේ රේඩියෝ යන්ත්‍රය හරහා වෙන්න පුළුවන්. හැම තැනකම හැම චාරිත්‍රයකම අපි ඔබ ළඟින් ඉන්නවා. ඒ තමයි දෙරණ කියලා කියන්නේ. ඉතින් මෙදා සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබත් එක්ක අවු කට්ටේ ඉඳගෙන එකට සමරන්නට මෙවර තෝරගෙන තිබෙන්නේ දඹුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන. ඉතින් මුළු දඹුල්ල පුරවරයම දෙරණ මාධ්‍ය ජාලය, අපේ මාධ්‍යවේදීන්, මාධ්‍ය සංගයන් මේ මොහොත නොයිටත් දඹුල්ල ගම්බුදා ක්‍රීඩාංගණය තුල ඔබට හෙළ සිරිතට, සුබ නැකතට, චාරිත්‍ර වාරිත්‍ර වගේම මෙදා සිංහල දමිළ අලුත් අවුරුද්ද මේ අවුරුදු උත්සවයක් කියන දේ ඔබට දැනෙන්න ඔබත් එක්ක එකට එකතු වෙලා ගත කරන්න සූදානම් වෙලා ඉන්නවා අපේ දෙරණ මාධ්‍ය ජාලයේ සියලුම දෙනා. ඉතින් විශේෂයෙන්ම ටීවී දෙරණ මෙදා සිංහල අලුත් අවුරුද්දත් එක්ක ඔබට මේ අවුරුදු චාරිත්‍රාත් එක්ක අවුරුදු උත්සවයේ බක්මහ උළෙලක් විදිහට අරන් එන්න කටයුතු කරනවා. දඹුල්ල ගම්මුදා ක්‍රීඩාංගණය තුල ඒ පණිවිඩයත් ලබා දෙන ගමන් දැනට සමුගන්නවා මම ගෑන් සංදීප. උදාවෙන සිංහල දමිළ මේ අලුත් අවුරුද්ද සිංහල හින්දුද එහෙම නැත්නම් සිංහල මුස්ලිම්ද සිංහල කතෝලිකද අපි හැම දෙනාටම සතුටින් තියෙන විදිහට සමරන්නට පුළුවන් අවුරුද්දක් වේවා, ඔබේ ආයුෂ බොහෝ වේවායි කියලා දෙරණ මාධ්‍ය ජාලයේ දෙරණ රේඩියෝවේ අපි ඔබට සුභාශිංසන එකතු කරනවා. අපි නැවතත් හමුවෙමු ඊළඟ දවසේ හිරිදා ලබන ඉරිදා උදෑසන 7ට. හැම දිනාටම සුවදායි අවුරුද්දක් වේවා. තෙරුවන්. FM දෙරණ අසපුව ධර්මය තුලින් ජීවිතය දකින්න.